ඊළඟට අපි බලාපොරොත්තු වන්නේ විශේෂ මතක ධර්ම දේශනාව පවත්වන්නට හැමදෙනාම ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස දින්නාහං භික්ඛවේ නසුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච ඒකේන අස්සේන මාතරං පරිහරෙය්‍ය ඒකේන අස්සේන පිතරං පරිහරෙය්‍යාති කාන්තිමත්නි අද දවසේදී මේ විදිහට විශේෂ පින්කමක් අප ලේක්චර් විහාරස්ථානයේ සිදු කරන්නේ මිට හරියටම දින 7කට ඉහතදී අප අතරින් වෙන් වෙන්නට යෙදුණු චන්ද්‍රසේන විජේසුන්දර ආදරණීය ස්වාමි පුරුෂයා ලක්ෂ්මී නෝනාගේ ඒ වගේම ආදරණීය පියතුමා චන්දි බුලසිංහල නෝනාගේ ඒ වගේම හිමාල් පුතුණුවන්ගේ ආදරණීය සීයා මංගල මහත්මයාගේ ආදරණීය මාමණ්ඩිය එහෙම ඥාතිත්වය අනුව කල්පනා කරලා එතුමා වෙනුවෙන් අපිට කරන්නට පුළුවන් උසස්ම සත්කාරයේ සම්මානයේ හැටියට අද දවසේදී ඔබ හැම දිනාටම ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව සලසලා දීලා ධර්ම දානමය පින්කම සිදු කරගන්නවා ඒ වගේම හිත දහවල් කාලයේදී භික්ෂුන් වහන්සේලා උදෙසා විශේෂයෙන්ම සාංගිකමය දානයක් පූජා කරන්නට බලාපොරොත්තු වෙනවා. එතනින් මේ පින්කම නිමාවට පත් කරලා අද දවස නිවිති කරගෙන කරන පින්කම් සිදු කිරීම අද දවසේදී ආරම්භ වන්නට යෙදුණා. ඉතින් මේක හරියටම වසර 89කට ඉහතදී ඊට කුඩා කුල කුමරුවෙක් වශයෙන් මේ ලෝකයට ජන්මලාභය ලැබපු පීටර් විජේසුන්දර මහත්මයාටත් ඒ වගේම සිසිලියා වික්‍රමරත්න එමෑනියන්ටත් දාව ඉපදිච්ච චන්ද්‍රසේන විජේසුන්දර මහත්මයා මේ ලෝකයෙන් සමුවරගෙන තියෙනවා. එතුමා සහෝදරයන් දෙපළගේ ඒ වගේම සහෝදරියක් එතුමාට ඉන්නවා. සහෝදරයාත් නන්දසේන සහෝදරයාත් අප අතරින් නැති වෙලා තියෙනවා. ඒ වගේම චන්ද්‍රසේන ආදරණීය පියතුමා දැන් අවසාන ගමන යන්න තියදුණා. ඒ වගේම එතුමාගේ ආදරණීය සොහොයුරිය තාම ජීවතුන් අතර ඉන්න වයලා ගුණතිලක. එතකොට 4 දෙනෙක්ගෙන් යුක්ත පවුලේ සමාජිකයෙක් වශයෙන් මේ ලෝකයට
උප්පත්තිය ලබන්නට යෙදුණා. මීට වසර 89කට ඉහතදී ජීවිතයේ විවිධ අවස්ථාවන් වලට විවිධ හැලහැප්පීම් වලට මුහුණ දීලා ඉතින් ජීවිතයෙන් සමුගන්නට යෙදුණා. උදාර ඥාති පරපුරක් හිමි කරගෙන. ඉතින් අපි පසුවට ඒ විස්තර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඥාතීන් අද දවසේදී Zoom තාක්ෂණයෙන් ඕස්ට්‍රේලියාවේ ඉඳලා ඒ වගේම නිව්සීලන්ත වල ඉඳලා ඒ වගේම ලංකාවේ ඉඳලා බොහෝ ඥාති හිතමිතුරු පිරිසක් මේ ධර්ම දේශනාවත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් එතුමා ළඟින් ඇසුරු කරපු අය හැටියට අපි දන්නවා එතුමා එංගලන්තේ ජීවත් වුණාට උඟා හිත තිබුණේ හදවත තිබුණේ තමන්ගේ හිත නිරන්තරයෙන්ම ලංකාවත් එක්ක තමයි සම්බන්ධතාව පැවැත්වුණේ. ලංකාවේ වෙන සිදුවීම් ලංකාවේ වෙන පුවත් නිරන්තරයෙන්ම අවධානයෙන් හිටපු ප්‍රිය කෙනෙක්. ඉතින් අපි ධර්ම මාතෘකාවලට අවධානය යොමු කරොත් මම ධර්ම ගාථාවක් මාතෘකා වශයෙන් කියන්නට යෙදුණා. දින්නා හම්බික්ක වෙන සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච ඒකේන අස්සේන මාතරං පරිහරෙය්‍ය ඒකේන අස්සේන පිතරං පරිහරෙය්‍යාති කියලා. ඉතින් මේ ගාථාව බුදුහාමුදුරු ගාථා පාඨයක් මේක බුදුහාමුදුරෝ දේශනා කරේ මව්පිය උපස්ථාන කරන දරුවන්ට. ඉතින් අපි දන්නවා චන්දිනෝන එකම දියණිය චන්ද්‍රසේකර මහත්මයාටත් ඒ වගේම ලක්ෂ්මිනෝන්ටත් හිටපු එකම දියණිය. ඉතින් ඇය පහුගිය කාලේ මංගල මහත්මයාත් ඒ වගේම තම පුතණුවනුත් එක්ක පුදුම තරම් විදිහට මව්පිය උපස්ථානය සිදු කරා. දිවා රාත්‍රී නොබලා. ඉතින් බුදුහාමුදුරෝ දේශනා කරනවා එහෙම මව්පිය උපස්ථාන කරලා සීමාවක් කරන්නට බෑ. කොච්චර සීමාවක් කරන්න බැරිද කිව්වොත් ඔබලා හිතන්න අම්මයි තාත්තයි දෙවුර මත තියාගෙන මව්පිය උපස්ථාන කළා. දින්නා හම්බික්ක වෙන සුප්පතිකාරං වදාමි. උපස්ථාන කරලා නිමා කරන්නට බැරි දෙපළක් ඉන්නවා. ඒ තමයි මාතුච්ච පිතුච්ච අම්මයි තාත්තයි. කොහොම උපකාර කරනවද කිව්වොත් ඒකේන අස්සේන එක උරේක අම්මා තියාගෙන අනිත් උරේ තාත්තා තියාගෙන උපස්ථාන කරා. ඒකත් ඊටමත් අල්ප උපස්ථානයක් කියතයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න තියෙනවා. ඉතින් චන්දිනෝනා තමන් උපරිමයට තවත් පොඩ්ඩක් වැඩියෙන් ගිහිල්ලා තමන්ගේ කාලය හුඟක් අම්මා තාත්තා වෙනුවෙන් වැය කරන්නට යෙදුන මව්පිය උපස්ථානය. ඒ ලාභය බොහෝ පිරිසකට ලැබෙන්නේ නැහැ මේ රටවල් වල ජීවත් වෙන. මොකද මේ රටවල් වලට ඇවිල්ලා ඉන්න ගා අයගේ දෙමාපියන් ජීවත් වෙන්නේ ලංකාවේ. ඒ නිසා හොලිඩේ එකක් ගියාට පස්සේ විතරයි අම්මට තාත්තට උපස්ථාන කරන්නට ලැබෙන්නේ. නමුත් චන්දිනෝනා මේ රටේදී ඒක ලබා ගන්නට යෙදුණා. ඒ අවස්ථාව චන්දිනෝන්ට ලැබුණා. එතකොට මම අදහස් කරන්නට යෙදුණා අපේ මරණාසන්න මොහොතේදී කොහොමද අපේ චිත්තය කියන එක බලපවත්වන්නේ. ඒක අපි හැමදෙනාටම වැදගත් කාරණාවක්. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අපි මේ ලෝකයට පළවෙනියටම එනකොට ඇති වෙන සිතට කියන ප්‍රතිසන්දි සිත කියලා. අපි හැම කෙනෙකුටම මේක ඇති වෙලා තියෙනවා. අපි හැම කෙනෙකුටම ප්‍රතිසන්දි සිතක් ඇති වෙච්ච නිසා තමයි මේ උප්පත්තිය ලැබලා තියෙන්නේ. බුදුහාමුදුරෝ දේශනා කරනවා ප්‍රතිසන්දි චිත්තය ඇති වෙන්නේ මාතු කුච්චිස්මින් ඔක්කමති. විඥානං මාතු කුච්චිස්මින් ඔක්කමති. විඥානය කියන එක. විඥානය කියන්නේ හිත කියන අදහස තියෙන විඥානය. මාතු කුච්චිස්මින් ඔක්කමති. මාතු කුච්චිස්මින් කියලා කියන්නේ මව් කුසේ. මව් කුසේ බැස ගන්නවා. මව් කුසේ ඉස්සෙල්ලාම බැස ගන්න හිත තමයි මොකද්ද? ප්‍රතිසන්දි චිත්තය කියන්නේ. ඒක හරීම සංකීර්ණ තේරුම් ගන්නට අමාරු අවස්ථාවක්.
අපි හැමෝම මව් කුසේ බැසගත්තා. එහෙම බැසගත්තේ නැත්නම් අපි මේ ලෝකේ ජීවත් වෙන්නේ නැහැ. එහෙම උපත්ති ලබන්නට බෑ. එතකොට පළවෙනි සිත තමයි ප්‍රතිසන්දි චිත්තය. එතෙන් සිට චුති චිත්තය දක්වා සිත් අපිට මිලියන ට්‍රිලියන ගාණක් පහළ වෙනවා මුළු ජීවිත කාලෙම. ඒ පහළ වෙන සිත් ප්‍රමාණය අපිට සංඛ්‍යාත්මකව කියන්න බෑ. ඒ තරම් අසීමිතව සිත් සමුදායක් අපිට පහළ වෙනවා. අවසානයේටම ඇති වෙන සිත තමයි මොකද්ද? චුති චිත්තය කියන්නේ. දැන් මේට අවුරුදු 89කට ඉහතදී චන්ද්‍රසේන මහත්මයාට ප්‍රතිසන්දි චිත්තය ඇති වුණා. මේට දින 7කට ඉහතදී චුති චිත්තය ඇති වුණා. ඒ අතරතුර තමයි එතුමාගේ දිවි ගමන ගත වුණේ. එතකොට අපිට ප්‍රතිසන්දි චිත්තය ඇති වෙලා තියෙනවා. පළවෙනි හිත ඇති වෙලා තියෙනවා මව කුසේදී. හැබැයි තාම චුති චිත්තය ඇති වුණේ නැහැ. චුති චිත්තය ඇති වෙනවා අනිවාර්යයෙන්. ඇති වෙන්නේ අපි මරණාසන්න අවස්ථාවට ගියාට පස්සේ. එතකොට අපිට දැන් කතා කරන්න දැනුවත් වෙන්නට ඕනේ ප්‍රධානම දේ තමයි ප්‍රතිසන්දි චිත්තය ඇති වෙන ආකාරය. ඒ ප්‍රතිසන්දි චිත්තය ඇති වෙනකොට කරුණු තුනක් ඉදිරිපත් වෙනවා. හොඳට මතක තියාගන්න කරුණු තුන: කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත. ඔන්න කාරණා තුන. කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත. දැන් කර්මය කියලා කියන්නේ අපි වඩාත්ම හිතේ තැම්පත් වෙච්ච කර්ම තියෙනවා. ඒ කියන්නේ කාවැදිච්ච කර්ම. ඒවා සමහර විට හොඳ ඒවා වෙන්න පුළුවන්, නරක ඒවා වෙන්න පුළුවන්. අපිට එතෙන්දී ඒක තෝරන්නට බෑ. හොඳද නරකද කියලා. අන්න ඒ වගේ ක්‍රියාවන් අපිට ඉදිරියට එනවා. ඒකට කියනවා කර්මය කියලා. සමහර අවස්ථාවලදී අපි ඒ වෙනකොට මරණාසන්න මොහොත වෙනකොට හුඟක් දුර්වලයි අපි. දැන් අපිට තේරෙනෝනේ එහෙම වයෝවෘද්ධ වෙලා මරණාසන්න මොහොතේ ඇඳක සැතපීලා ඉන්නකොට දවස් දින කිහිපයක් අපි හරිම දුර්වලයි. හැබැයි ඒත් චුති චිත්තය ඇති වෙනවා. ඒ අවස්ථාවේදී කර්මය සම්පූර්ණ කර්මපතේ අපිට මතක හිටින්නේ. මතකයට කර්ම නිමිත්තක් එන්නේ. ඒ කියන්නේ අපි හිතමු අපි දන් දීපු එකක් මතකයට එනවා. හැබැයි සමස්ත ක්‍රියාවලිය අපිට මතකයට එන්නේ. දන් දුන්නා කියලා. දන් දුන්නා කියන එක මතකේ එනවා. එතකොට දන් දුන්නේ කොහොමද? කවුද පන්සලෙන් වැඩම කරේ? ඊට පස්සේ බුදු පූජාව තිබ්බේ කොහොමද? බුදු පූජාව බෙදුවේ කොහොමද? ඒ සියලු ක්‍රියාවලිය මතකයට එන්නේ. හැබැයි කර්ම නිමිති වශයෙන් පොඩි දෙයක් මතකයට එනවා. සමහර විට තමන් හදපු ආහාරයක් ගන්න. මේක මම බුද්ධ පූජාවට තියන්න මේ හදන්නේ කියලා ඒ සිතුවිල්ලෙන් හදපු ආහාරයක් වෙන්න පුළුවන්. සමහරට පූජා කරපු පරිස්කාරයක් වෙන්න පුළුවන්. අටපිරිකරක් පූජා කරලා තිබුණා ඒක මතකෙට එන්න පුළුවන්. ඒ හොඳ පැත්තට. ඒකට කියනවා කර්ම නිමිති පහළ වෙනවා කියලා. කර්මය කර්ම නිමිති. ඒ වගේම ඒ අවස්ථාවේදී පහළ වෙන තව එකක් තමයි මොකක්ද? ගති නිමිති. ගති නිමිති කියලා කියන්නේ මේ ආත්මෙන් පස්සේ තමන් කොහෙටද යන්නේ කියන එක පහළ වෙනවා. ඒ කියන්නේ තමන්ට දැනෙනවා. තමන්ට දැනෙනවා දැන් මේ ආත්මෙදී මේ මනුස්ස ආත්මේ ජීවත් වෙච්ච ජීවත් වෙලා හිටපු කාලේ ඉවරයි දැන්. මම මේ අවසාන මොහොතට ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒ අවස්ථාවේදී මං ඊළඟ භවයේ කොතනද උප්පත්තිය ලබන්නේ කියන එක දැනෙනවා. ඒකට කියනවා ගති නිමිති පහළ වෙනවා කියලා. එහෙම නිමිති පහළ වෙලා කතා කරපු අය ඉන්නව නේද? මම මේ දිව්‍ය ලෝකයට යනව නේද? එහෙම කතා ප්‍රවෘත්ති තියෙනවා. අන්නේ කාරණා තුන තමයි චුති චිත්තේදී පහළ වෙන්නේ. ඉතින් කර්මය කිව්වහම හරිම ගැඹුරු මාතෘකාවක්. ඊට පස්සේ දැන් මව කුසේ පහළ වෙනකොට ඇති වෙන පළවෙනිම හිත මම කියවනේ ප්‍රතිසන්දි චිත්තය කියලා. ප්‍රතිසන්දි චිත්තය ඇති වෙච්ච මොහොතේ ඉඳලාම හිතේ සිත් පහළ වෙනවා. ඒ හිතේ සිත් පහළ වෙන්නේ ඇහැට දැකලාද? එතකොට ඇහැ සංවර්ධනය වෙලා නැහෙනි පොඩි කලලේ. ඊට පස්සේ කයට උණුසුම දැනෙන්නට පුළුවන්. ඒත් එච්චර සංවර්ධනය වෙලා නැහැ. කනටත් සද්ද ඇහෙන්නේ පස්සේ. හැබැයි සිත් වර්ගයක් තියෙනවා. ඒ සිත් වලට කියනවා භවාංග සිත් කියලා.
භවංග සිත් කියලා කියන්නේ දැන් මේ ප්‍රතිසන්දි චිත්තේ පහළ වෙච්ච කලලය මැරෙන්නේ නැතුව තියාගන්නට එපා. ජීවීව තියාගන්නට ඕනේ. ජීවීව තියාගන්නට නම් මේක ක්‍රියාත්මක වෙන්නට ඕනේ. මේක සිත් පහළ වෙන්නට ඕනේ. අන්නේ ජීවය පවත්වගෙන යන සිත් පෙළියට කියන මොකක්ද? භවංග සිත්. එතකොට මව කුසේදී වැඩි වශයෙන් අපිට පහළ වෙන්නේ භවංග සිත්. ඊට පස්සේ කනට ශබ්ද ඇහෙන්න ගත්තට පස්සේ උණුසුම සිසිලස කයට දැනෙන්න ගත්තට පස්සේ ඔන්න අපිට ඇති වෙනවා කාය ප්‍රසාද, සෝත ප්‍රසාද, ඊට පස්සේ මව කුසෙන් බිහි වුණාට පස්සේදී චක්කු ප්‍රසාද, රස දැනෙනවා, ඊට පස්සේ ගාන ප්‍රසාද, මේ ගඳ සුවඳ දැනෙනවා, ඒක ගාන ප්‍රසාදේ නාහෙට. ඊට පස්සේ කෑම කන්න ගත්තට පස්සේ ඔන්න ජීවහා ප්‍රසාදේ. ඒ ටික පස්සේ සංවර්ධනය. එතකොට කාය ප්‍රසාද සහ සෝත ප්‍රසාද විශේෂයෙන්ම කොහෙදද පහළ වෙන්නේ? මව කුසේදීම ඒ හදවත තුල දැන් අපි බෞද්ධ ක්‍රමයට කියන්නේ මොලේ නෙවෙයි හිත තියෙන්නේ. හිත තියෙන්නේ කොහෙද? බෞද්ධ ක්‍රමයට හදවතේ. අඩපතක් පමණ ලේ ධාතුව තුල හෘදේ වස්තුව තුල තමයි මේ හිත තැන්පත් වෙලා තියෙන්නේ. හිතේ තමයි මේ හැම දෙයක්ම ඇති වෙන්නේ. එතකොට එතෙන් සිට මව කුසෙන් බිහි වෙච්ච දවසේ ඉඳලා අපිට චක්කු සෝත ගාන જીවහා කාය මන වශයෙන් මේ ෂඩින්ද්‍රියන්ගෙන් අපි අරමුණු ගන්නවා. අරමුණු විවිධයි. එතකොට බුදුහාමුදුරෝ දේශනා කරනවා අපේ හිත හරි පිරිසිදුයි මුල් කාලේදී. හරි ලස්සන වචන ටිකක් බුදුහාමුදුරෝ දේශනා කරනවා. පබස්සර මිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසෙහි උපක්ඛිලිට්ඨං. පබස්සර මිදම් භික්කවේ චිත්තං අපිට තියෙන්නේ ප්‍රභාෂ්වර සිතක් මුලින් වෙනකොට. මොකද මනුස්ස සත්වයෙක් කියලා උපදින්නට නම් අපි ගියාත්ම භාවයේ හොඳ දේවල් කරලා තියෙන්නට ඕනේ. එතකොට හොඳට අපි ඒ ආත්ම භාවකින් චුත වෙච්ච ආත්ම භාවයේ හොඳට චුත වෙලා තියෙනවා. හොඳ අරමුණකින්, හොඳ කර්ම නිමිත්තකින්, හොඳ ගති නිමිත්තකින්, හොඳ කර්මයකින් අපි චුත වෙලා තියෙනවා. එහෙම චුත වෙච්ච කෙනෙකුගේ හදවත් හරි පිරිසිදුයි. බුදුහාමුදුරු දේශනා කරනවා පබස්සර මිදම් භික්කවේ චිත්තං. ඔබට මුලින්ම තියෙන්නේ ප්‍රභාෂ්වර සිතක්, ලස්සන හිතක් තියෙනවා. හැබැයි ඒ ලස්සන හිත අපිට උග කාලයක් පවත්ව ගන්නට බෑ. තංචකෝ අනේ හිත ආගන්තුකේහි උපක්ඛිලේසෙහි උපක්ඛිලිට්ඨං. අපිට ආගන්තුක වෙනෝ සිතුවිලි ටිකක්. පාසලට ගියහම, ඒ වගේ වැඩ කරන තැන් වලට ගියහම, අනිත් අය ඇසුරු කරනකොට, කතා බහ කරනකොට, අපි මේ සමාජ ජීවත් වෙනකොට අපිට බාහිරින් එන අරමුණු ටිකක්. ඒ අරමුණුත් එක්ක අර පිරිසිදු සිත දූෂ්‍යයටපත් වෙනවා. ඒ නිසා අපිට දැනෙනවා අපි කුඩා කාලයේදී ළමයින්ගේ හිත පිරිසිදුයි. හැබැයි වැඩිහිටියෝ බවට පත් වෙනකොට ළමයි වෙනස් වෙනවා. එතකොට අර යම් දුර්වලතා ළමයින්ට එනවා. ඒ අර ප්‍රභාෂ්වර සිත ආගන්තුකව එන්නා වූ දේවල් වලින් අපවිත්‍රභාවයටපත් වෙනවා. ඒ වගේම ඒක අපිට නවත්තන්න බෑ. නවත්තන්නට නම් ගා වෙහසක් ගන්නට ඕනේ. ඒ නිසා තමයි භාවනා කරන්නේ. ඒ නිසා තමයි සිත දමනය කරන්නේ. වැරදි කරන්න හිතුණාට අපි කරන්නේ නැත්te හිත දමනය කරගෙන ඉන්නේ ඒ නිසා. හැබැයි මේ දමනය කිරීම මරණාසන්න මොහොත දක්වාම අපි ගෙනියන්නට ඕනේ. ඒකයි අපි බණ අහන්නේ. හොඳ දේවල් වල නිතර මේ ඇස කන නාසය දිව ශරීරය යොදවන්නේ හොඳ දේවල් වලට. මොනා කරන්නද? අපේ හිත අර මුල් පිරිසිදු තත්වයට පත් කරගන්න. එතකොට මේ ආත්මයෙන් චුත වෙනකොට අපේ මනස පිරිසිදුව ඊළඟ ආත්ම භාවයට ගෙනියන්න ඕනේ. අපි ඒක ගිය ආත්ම භාවයේ හොඳට කරලා තියෙනවා. ඒ නිසානේ මිනිස්සු වෙලා ඉපදුනේ. නැත්තම් ලේසියෙන් මිනිසෙක් වෙන්න අමාරුයි නේද? එතකොට ඒ පිරිසිදුතාවය අපි මේ ආත්මයෙන් චුත වෙනකොට කවදා හරි අපි හැම කෙනෙක්ම ඉදිරි වසර 10 15 20 යනකොට මෙතනින් භාගයක් අපි මේ ලෝකෙක සමවදිනවා. දැන් අර ෆොටෝ යන්නේ කියේ මම කිව්වේ ඒ දිලිප් මහත්තයා දැන් මේ චන්ද්‍රසේන මහත්මයා දෙදෙනාම ඉන්න ෆොටෝ එකක් දෙදෙනාම මේ ලෝකෙන් සමවරගෙන තියෙනවා නේ. ඒකේ අනිත් ඉන්නේ මම සමු ගන්නවා නේ.
මේ කාලයක් ගියාට පස්සේ අපිත් සමුගත යුතුව තියෙනවා. එතකොට මේවා දකිනකොට අපි අපේ ජීවිත අවබෝධයකටපත් වෙන්න ඕනේ. අපි මොනවා කරගෙන හිටියත් මොනවා අපිට මේ ලෝකෙ හිමි වෙලා තිබුණත් අපි කවදා හරි මේ தത്വෙටපත් වෙනවා. අන්න ඒ தത്വෙටපත් වෙනකොට හිත සකස් කරගන්න ඕන ආකාරය අපි දැනුවත් වෙලා ඉන්න ඕනේ. ඒක හැම එකටම හොඳයි. එතකොට අපේ ජීවිතයේ මේ කර්මය කියන්නේ අවසාන චුතිචිත්තයේ ඇති වෙන ක්‍රම 4ක් බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඔන්න පළවෙනි ක්‍රමය තමයි ගරුක කර්මය. අහලා තියෙනවද ගරුක කර්මය කියන්නේ මොකක්ද කියලා? දැන් ඕනම කෙනෙකුගේ පළවෙනියටම ඉදිරිපත් වෙන චුතිචිත්තයේ ඇති වෙනකොට ඉදිරිපත් වෙන පළවෙනිම දේ තමයි ගරුක කර්මය. හැබැයි ගරුක කර්ම තියෙන්නට ඕනේ. ඒව තිබුණොත් තමයි ඉදිරිපත් වෙන්නේ. මොනවද ගරුක කර්ම? මේකේ ඒ හැම වෙලෙම හොඳ නරක කියලා දෙපැත්තම තියෙනවා. හොඳ පැත්තට නම් ගරුක කර්ම කියන්නේ මොනවද? හොඳ පැත්තට නම් ඔබලා මනස දියුණු කළා ධානා මට්ටමට මනස දියුණු කළා තිබුණොත් අන්න ඒක ගරුක කර්මයක්. ධානා මට්ටමට හදවත දියුණු කළා තිබුණොත් හොඳ පැත්තට ඒක ගරුක කර්මයක්. එතකොට එවැනි කෙනෙක් ස්ථිර වශයෙන්ම කොහෙද උපදින්නේ? ධානා භාවනා කළා තිබුණොත් ධානා උපදවගෙන තිබුණොත් ඒ ධාන වලට අදාළ බ්‍රහ්ම ලෝක වලට යනවා. ධාන වලට. ඒ කියන්නේ රූපාවචර ධාන නම් උපදවගෙන තියෙන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝක වලට යනවා. අරූපාවචර ධාන නම් උපදවගෙන තියෙන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝක වලට යනවා. ඒක ස්ථිරයි. ඒ කියන්නේ ධාන වඩපු කෙනෙක් මරණයටපත් වුණොත් එයා ස්ථිර වශයෙන් කොහෙද යනවද? රූපාවචර බ්‍රහ්ම ලෝක වලට නැත්නම් අරූපාවචර බ්‍රහ්ම ලෝක වලට යනවා. ඒ හොඳ පැත්ත. නරක පැත්ත මොනවද ගරුක කර්ම කියන්නේ? හොඳ පැත්ත අපි සමහරු හිතන් ඉන්නවා මේ කටින පින්කම කියන්නේ ගරුක කර්මයක් කියලා. ගරුක කර්මයක් කටින පින්කම. බුදු සාසනය උගන්න හොඳම ලොකුම වඩාත්ම වැදගත් කියන කර්මය. අටමහා කුසල් වලින් ගන්න පළවෙනි කර්මය ගරුක කර්මය. නේ. එහෙමනම් කටින පින්කම් කරපු අය ඔක්කොම බ්‍රහ්ම ලෝක යන්න ඕනේ නේද? සමහර වෙලාවෙන් විශ්වාස කරන් ඉන්නවා. ඒක ගරුක කර්මයක් නෙමෙයි. ඒක අටමහා කුසල් වලට ගැනෙන ප්‍රධාන පින්කම ප්‍රධාන කර්මයක්. හැබැයි ඒ කර්මයේ අවසානයේදී සිහිපත් වුණොත් දිව්‍ය ලෝක යෑමේ සම්භාවිතාවයක් තියෙනවා. බ්‍රහ්ම ලෝක යන්නේ. බ්‍රහ්ම ලෝක වලට යන්න නම් අනිවාර්ය වශයෙන් ධානය උපදවලා ඒ මට්ටමට හිත දියුණු කරලා තියෙන්න ඕනේ. ඒක නිකන් අධ්‍යාපන සුදුසුකමක් වගේ. ඒ කියන්නේ මෙන්න මේ මට්ටමට ලකුණු තිබුණොත් තමයි එතනින් එහාට යන්න පුළුවන්. අන්න ඒකයි. එතකොට ගරුක කර්මවල නරක පැත්ත මොකක්ද? මේ ලෝකේ තියෙනවා බුදුහාමුදුරෝ දේශනා කරනවා ආනන්තරීය පාප කර්ම පහක් තියෙනවා. කර්ම පහක් තියෙනවා ඒවට කියනවා ආනන්තරීය පාප කර්ම. අන්නේ පහ කරලා තිබුණොත් ඒකත් ගරුක කර්මයක්. එතකොට ගරුක හොඳ නෙවෙයි ගරුක නරක. ඒගොල්ලෝ කොහෙද යන්නේ? අන්න හරි. නරකයට යන්නේ. මොකද අපායවල හතරක් තියෙනවා නරක, තිරිසන්, പ്രേත, අසුර කියලා. එතකොට එයා සුදුසු නැහැ තිරිසන් වෙන්නත්. പ്രേත වෙන්නත් සුදුසු නැහැ. අසුර වෙන්නත් සුදුසු නැහැ. එයාගේ කර්මයේ සුදුසු කොහෙටද? නරකයට විතරයි. නරකයට විතරයි එයා සුදුසුකම් තියෙන්නේ. එතකොට ඒක ස්ථිරයි. ඒ කර්ම තමයි මොනවද? කර්ම. මව පියා මැරීම නේද? ඒක අපි බෞද්ධ වශයෙන් හිතන්නේවත් නෑ. හැබැයි අතීතයේ එහෙම සිදුවීම් තියෙනවා. මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුන්ගේ ඇඟිලේ සැලවීම, ඊට පස්සේ සංඝ බේදය. දැන් මෙතනින් අපිට කරන්නට පුළුවන් මොනවද? කිරීමේ සම්භාවිතාවය බුදුන්ගේ ඇඟිලේ සැලවන්න බෑ. එතකොට ඒක කෙරෙන්නේ නෑ. ඊට පස්සේ රහතුන් මැරීම සිදු වෙන්නේ නැහැ නේද? රහතන් වහන්සේලා හොයා ගැනීම තාම දුර්ලභ දෙයක්. එතකොට මේ දෙකම කෙරෙනවා. ඊට පස්සේ සංඝ ભેදය කෙරෙනවා. පුළුවන් බෑ. සංඝ ભેදේ ගිහි කෙනෙකුට කරන්න බෑ. අවම වශයෙන් සාමණේර භික්ෂුවකටවත් සංඝ ભેදේ කරන්න බෑ. එතකොට ඒක කෙරෙන්නේම නැහැ. මට කරන්න පුළුවන්. සංඝ ભેදය කියලා කියන්නේ
මේ ආම්ද්‍රු දෙන්නෙක් තුන් දෙනෙක් අතර ભેදයක් ඇති කරන එක නෙවෙයි. ඒක සංඝ ભેදේ නෙවෙයි. සංඝ ભેදේ කියන්නේ ඒක පැහැදිලිව තේරුම් ගන්න වෙනමම අපි හිතනවා ආගමික සංස්ථාවක් දැන් බුදුදහම බුදුහාමුදුරුවන්ගේ ත්‍රිපිටකය අපි පිළිගන්නවා. ඒක පිළි අරගෙන අපි එක කණ්ඩායමක් වශයෙන් යනවනේ. මෙතෙන්ට කෙනෙක් ඉදිරිපත් වෙනව නෑ. මේක මේ නිවැරදි ත්‍රිපිටකේ නෙවෙයි. මේක වැරදි. මේක නෙවෙයි හරිද. මේක තමයි නිවැරදි ධර්මය. ඒ නිසා මේකයි අපි ෆලෝ කරන්න ඕනේ කියලා අර මෙතෙක් නිවැරදිව ඓතිහාසිකව ගෙනාවු ධර්මයක් විකෘති කරගෙන වෙනමම කණ්ඩායමක් හදාගෙන අභියෝගාත්මක වෙනම කණ්ඩායමක් හදාගත්තට පස්සේදී ඊට පස්සේ එතෙන් සිට එන ඉදිරියට සම්බන්ධ මේ කණ්ඩායම් දෙක අතර ලොකු තරගයක් ඇති වෙනවා. එතකොට දායකයෝ හිතන්නේ ඒ කියන්නේ හොඳ සිතුවිලි නෙමෙයි පහල කරගන්නේ. දෙගොල්ලම බෞද්ධ භික්ෂුන් වහන්සේ. එහෙම දෙයක් කරේ කවුද? බුදුහාමුදුරුවෝ කාලේ. කවුද කරේ? දේවදත්ත හාමුදුරුවෝ. එකම විහාරස්ථානයේ හිටියේ නේද ජේතවනාරාමේ ආසන්නම කුටියක ඉඳගෙන හැබැයි වෙනම දර්ශනයක් තමයි ඉදිරිපත් කරේ. බුදුහාමුදුරුවෝ මේව රකින්නේ මම රකින්නවා. කියලා ඒකම 500ක් හාමුදුරුවෝත් හිටියා දේවදත්ත හාමුදුරුවන්ගේ බණ අහපු අය. බුදුහාමුදුරුවන් බණ කියන තැනට යන්නේ දේවදත්ත හාමුදුරුවෝ බණ කියන තැනට යනවා. ඒ වගේ එහෙම සංඝ බේදී ලේසියෙන් කරන්න බෑ. ඒතකොට ධර්ම දැනුමකුත් තියෙන්න ඕනේ. දේවදත්ත හාමුදුරුවෝ හොඳ ධර්ම දැනුම තියපිච්ච කෙනෙක්. ධ්‍යාන උපදවාගෙන තිබුණා. නමුත් ධ්‍යාන වලින් පිරිහුණා අර ආනන්තරේ පාප කර්ම කරාට පස්සේ. එතකොට ඒක. ඊළඟ එක තමයි මම මෙරේ පියාඹන. ওই දෙක විතරයි ගිහි කෙනෙකුට කරන්නට පුළුවන්. බෞද්ධ වශයෙන් අපි හිතන්නේවත් නැහැ. එතකොට මොනම හේතුවක් නිසාවත් එතකොට අපි කොහෙ යන්නේ නැද්ද? නරක ආදියට යන්නේ නැහැ. මොකද පංචානන්තරයේ පාප කර්මයක් කරලා ගරුක කර්ම කරලා නැහැ. ඒක තමයි පළවෙනියටම ඉදිරිපත් වෙන්නේ. අපි චුති චිත්තේ ඇති වෙනකොට අපි ගරුක කර්ම කරලා තිබුණොත් ඒක ඉදිරිපත් වෙලා ඊළඟ භවෙ තීරණය වෙනවා. එතකොට ගරුක කර්මයක් නෑ. අන්න ඊට පස්සේ තියෙන වැදගත්ම කර්මය තමයි මොකක්ද? ආසන්න කර්මය. මොකද ජීවිත කාලේ ගරුක කර්ම නැති වුනහම ඉදිරියට එන්නේ මොකක්ද? ආසන්න කර්මය. දෙවනි ඔප්ෂන් එක. දෙවනි අවස්ථාව. ආසන්න කර්මය කියන්නේ මරණාසන්න මොහොතේදී ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංචේන්ද්‍රියන් තුලින් යම් කිසි දෙයක් සිදු වෙනවා. අපි මරණාසන්න මොහොතේදී කාර්යයක් ඒ කියන්නේ දැන් අසනීප වෙලා මිය යන කෙනෙක් අවසාන මොහොතේ මුකුත් කායිකව මුකුත් කරන්නේ එහෙමනම් කනට හෙන්න ඕනේ නැත්නම් හිතට හිතෙන්නට ඕනේ. ওই දෙකින් අපි කර්මයක් රැස් කරන්නේ. ඒක නිසානේ ආසන්න කර්මය යහපත් කරන්න මොනවද කරනවද? පිරිත් දානෝනේ. දැන් චන්දිනෝන ඒක අවබෝධ කරගෙන ඒ හිතපු කාලය තුරාවටම පැය 24ම පිරිත් දාලා තිබුණා තාත්තට. එතකොට ආසන්න කර්මය කොයි වෙලාවෙ චුතිචිත්තේ පහළ වෙයිද දන්නේ ඒ වගේම තමයි තමන් කරපු හොඳ දේවල් එතුම කරපු හොඳ දේවල් ළඟින් ඉන්න අය දන්නවනේ. එතකොට ඒව කියන්නට ඕනේ. නැවත කියන්නට ඕනේ. අපේ අය මොකද කරන්නේ? ගිහිල්ලා අපේ අය ගිහිල්ලා අඬනවා. අනේ තාත්තේ අනේ අම්මේ කිය අඬනවා. ඇඬුවහම මොකද වෙන්නේ ආසන්න වෙලාවෙදී? ඇඬුවහම වෙන්නේ බැඳීමක් ඇති වෙනවා. මේ යන්න ඉන්නේ. යන්න හිතෙන්නේ නැහැ මේ දරුවා අඬනවා. මං ගිහිල්ලා කොහොමද මේ දරුවා අඬනවා? මගේ වියෝව නිසා. කවදාවත් ළඟට ගිහිල්ලා දුක තමයි දුක පෙන්වන්න හොඳ නැහැ. දුක පෙන්නලා අඬමින් වැළපෙමින් එයාව සම්බන්ධ කරගන්නට හොඳ නැහැ අපේ දුකට. ඒ නිසා අපි නිතරම කියන්නට ඕනේ. එයා ජීවිත කාලේ කරපු හොඳ දේවල් මතක් කරලා දෙන්නට ඕනේ. ඒ අනුව තමයි ආසන්න කර්ම ඇති වෙන්නේ. ආසන්න චිත්තය. එතකොට ආසන්න කර්මයේදී මතක් වෙන දේවල්. දැන් ඒ ආසන්න කර්ම යහපත් කරගත්තු උගාක් අය ඉන්නවා. කවුද? මට කුණ්ඩලී. බුදුහාමුදුරු පිහිටුනේ. මට කුණ්ඩලී කියන්නේ අවුරුදු 13 16ක වගේ තරුණේ. කවදාවත් පින්කම් කළා නැහැ ජීවිතේ. කවදාවත් අපි වගේ දන් දීලා නැහැ, සිල් අරගෙන නැහැ, භාවනා කරලා නැහැ. බුදුහාමුදුරන්ට හිතුණ පිහිට වෙන්නේ.
එක් අවස්ථාවකදී බලනකොට උදෑසන බුදුහාමුදුරුවෝ දැක්ක මට්ට කුණ්ඩලී තව ටික වෙලාවකින් සමුගන්නවා ජීවිතේ. මම ඉදිරිපත් වුණොත් මට්ට කුණ්ඩලී හොඳ තැනකට යනවා. හැබැයි ඉදිරිපත් නොවුනොත් නරක තැන් වලට යනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ උදෑසනම මට්ට කුණ්ඩලීගේ නිවසට වැඩම කරා. නිවසේ ඉතින් තාත්තා දැනගෙන හිටියා මරණාසන්න මොහොතේදී තාත්තා හරි ලෝභ මිනිස්සෙක්. මෙයා සිටුවරයෙක් වුණාට එළියට දැමලා තිබුණ මේකම පුතා පාණ්ඩු රෝගයකින් මැරෙන්නේ. එළියට දැමලා තිබුණත් ඇස් පේනෝ කන් ඇහෙනෝ. කය හුඟා දුර්වලයි. ඉතින් බුදුහාමුදුරුවෝ එතෙන්ට වැඩම කරලා බුදුහාමුදුරුවෝ රශ්මියක් වීදෙව්වා. මොකද බිත්තිය පැත්ත දිහා බලාගෙන ඉන්නේ. ඉතින් ඒ රශ්මිය දැකපු මට්ට කුණ්ඩලි මේ පැත්තට හැරිලා වන්දනා කරා. අත් දෙක එකතු කරලා වන්දනා කරලා බුදුහාමුදුරුවන්ගේ සරණ ගියා. බුද්ධං සරණං ගච්ඡාමි. බෞද්ධයෙක් නෙවෙයි. නමුත් බුදුහාමුදුරුවෝ දැක්කහම ඒ සරණ ගියා. එච්චරයි. හිතින් හිතාගත්තා නේ බුදුරජාණන් වහන්සේගේ පිහිට මට කියලා. බුදු ගුණ සිහිපත් කරා. එතනින් මරණයටපත් වෙලා කොහෙද ගියේ? දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඉපදුණා. ඒ කතාව දිගට යනවා. දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඊට පස්සේ එයාට සිහිපත් වුණා මොකක්ද? මේ పూర్ව ආත්ම භාවයේ මම තාත්තා මට හරියට ආහාර පාන දුන්නේ නැහැ. ඒ නිසා මම පාණ්ඩු රෝගයෙන් පෙළුණා. මට බෙහෙත් හරියට අරන් දුන්නේ. එයා හරි ලෝභ කෙනෙක්. මං ගිහිල්ලා පිහිට වෙන්න ඕනේ කියලා හිතලා ඔන්න අඹුසොහොනට එනවා. තාත්තා අඹුසොහොනේ අඬ ඉන්නවා. එකම පුතා නැති වුණාම අපිට හුඟක් වෙලාවට ඉන්නකොට අගයක් නෑ. නැති වුණාම හරි අගේන්නේ නේද? දුකක් දැනෙනවා. ඊට පස්සේ තාත්තා ගිහිල්ලා අඬ ඉන්නවා. අඬ ඉඳෙද්දි පුතා ඇවිල්ලා කියනවා. පුතා ඇවිල්ලා පුතාත් එහා පැත්තට වෙලා අඬනවා. මේ තරුණ ළමයා අඬනවා. අඬද්දී මේ තාත්තා අහනවා ඇයි ඔබ අඬන්නේ කියලා. එතෙන්දී ඒ ළමයා කියනවා මම අඬන්නේ මේ දිව්‍ය පුත්‍රයා කියනවා මම අඬන්නේ මට කාර් එකක් තියෙනවා මට කරත්තයක් තියෙනවා මේකට රෝද දෙකක් නෑ. මේ තාත්තා ඉදිරිපත් වෙනවා ඔබට මොන වයින්ද රෝද දෙකක් ඕනේ? විදියෙන්ද රත්තරන් වලින්ද ලෝහෙන්ද කියලා. නෑ මට ඒ කිසි දෙයකින් වැඩක් නෑ. ඒවනම් මට හදා ගන්න පුළුවන්. මට ඕනේ රාත්‍රියට පේන හඳයි දවල්ට පේන ඉරයි මගේ රතේ රෝද වශයෙන්. මේ මිනිහයාට hina යනවා. hina ගිහිල්ලා කියනවා ඔබ මහා මෝඩ කොල්ලෙක්. ඒ වගේ දෙයක් කවදාවත් ලබන්නට බෑ. ඔබ අඬාම මේ අමුසොමනේ මිය යයි කියලා. එතෙන්දී තමයි මේ තරුණිය අහන්නේ මේ දිව්‍ය පුත්‍රයා අහනවා ඔබ මොකට අඬන්නේ? එතෙන්දී කියනවා මං අඬන්නේ මගේ පුතා නැති වෙච්ච ශෝකේ. මට මේ පුතා හිටියනම් කොච්චර හොඳයිද කියලා මට හිතෙනවා. පුතා ලැබෙනවා නම් මං ඕන දෙයක් දෙනවා. ඊට පස්සේ මේ තරුණිය hina වෙලා කියනවා අවම වශයෙන් මම ඇඬුවේ ඇහැට පේන දෙයකට. ඔබ අඬන්නේ ඇහැටවත් පේන්නේ නැති දෙයකට. ඊට පස්සේදී මේ තරුණිය කියනවා මම තමයි ඔබේ පුතා. මන් දිව්‍යාත්ම භාවයක් ලබලා තියෙනවා. අවසානයේ මට බුදුහාමුදුරුවෝ පිහිටුණ බුදුහාමුදුරුවන්ගේ සරණ මම ගියා. ඒ නිසා ඔබත් ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට දන් දෙන්න. ලෝභකම නැති කරගන්න කියලා තාත්තට බණ කිව්වා. බණ කියලා ඔහු යහපත් මාර්ගයට ගත්තා. ඉතින් මේ කතා ප්‍රවෘත්තියෙන් අපිට තේරෙන්නේ ආසන්න වශයෙන් මේ මට කුණ්ඩලයේ හොඳට පිංගහම් කරපු කෙනෙක් නෙමෙයි. ආසන්න කර්මයේ පිහිට වුණා. ආසන්න කර්මයේ පිහිට වෙලා එතුමා හොඳ ආත්ම භාවයකට යවුණා. ඒක තමයි දෙවණියට ඉදිරිපත් වෙන කර්මය. ආසන්න කර්මය. ඊට පස්සේදී දැන් සමහරුන්ට ආසන්න කර්මයක් නැහැ. ඒ කියන්නේ ඇහැට පෙනුන්නේ නැහැ මොකොත්, කනට ඇහුන්නේ නැහැ, කායිකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හිතටත් එහෙම ක්‍රියාවක් මතකයට එන්නේ නැහැ. ඒ කියන්නේ ආසන්න වශයෙන් සිදුවෙච්ච දෙයක් මතකයට එන්නේ. ඊට පස්සේ ඉදිරිපත් වෙනවා ආචින්න කර්ම කියලා. මුලින්ම ගරුක කර්ම, ඊට පස්සේ ආසන්න කර්ම, ඊළඟට ඉදිරිපත් වෙන්නේ ආචින්න කර්ම. ආචින්න කර්ම කියන්නේ මොකක්ද ආචින්න කර්ම? ජීවිතේ වැඩිපුරම කරපු දේවල් ඉදිරියට එනවා. ජීවිතේ වැඩිපුරම කරපු දේවල් ටිකක් තියෙනවා. ඒව ඉදිරියට එනවා. පාරමිතා වශයෙන් අපි කරන්නේ බුද්ධ පූජා තියෙන එක. පැන් වීදුරුවක් හරි බුදුහාමුදුරන්ට පූජා කරන එක. උදෑසනට. බණ අහනේම සිල් රකින්නේම. වැඩිපුරම ජීවිතේ දවසේම බොරු නම් කියලා තියෙන ඉදිරියට එනවා.
අනිත් අයට යහපත නම් කරලා තියෙන්නේ ඒව ඉදිරියට එනවා. ඒ වගේම වැඩිපුරම ජීවිතය අයහපත නම් කරලා තියෙන්නේ ඒව ඉදිරියට එනවා. ඒව ඉදිරියට ඇවිල්ලා තමයි කර්ම නිමිති ඇති වෙන්නේ. දැන් ඒ වගේම ඔය චුන්ද සූකර වගේ අයට කර්ම නිමිති පහළුනේ ජීවිතේ වැඩිපුරම කරපු දේවල් හිතට එනවා. කර්ම නිමිති විතරනේ ගති නිමිතිත් පහළ වුණා. කොච්චර කාලයක් තිබුණාද? සතියක් තිබුණා ගති නිමිති පහළ වෙලා. මොකද්ද? ජීවිතේ කුඩා කාලේ ඉඳලා අවුරුදු 50ක් විතර ඌර මරලා තිබුණා. ඒව තමයි මතකයට ආවේ. ගති නිමිති පහළ වෙලා සතියක් විතර තිබුණා. එතෙන්දි ජේතවනාරාමයේ ආසන්නෙම හිටි ජේතවනාරාමයේ භික්ෂුන් වහන්සේලා කිව්වා අද නම් චුන්ද සූකර උගා කූර මරණු බුදුහාමුදුරුවනේ. උදේ ඉඳලා එළි වෙනකන් රැ වෙනකන්. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ චුන්ද සූකරට ශක්තියක් නැහැ දැන් ඌර මරන්න. චුන්ද සූකර තමයි ඔය කෑ ගහන්නේ. මොකද එයා කරපුවා නිතර මතක් වෙනවා. එයාට ගති නිමිති පහළ වෙලා තියෙනවා. එයා ඊළඟ භවයේ යන්නේ තිරිසන් ආත්ම භාවයකට. ඒකයි ඔය ඒ විදිහට කෑ ගහන්නේ. ඒ වගේ ඒවට කියනවා ආචින්න කර්ම කියලා. ඒක නිසා තමයි බෞද්ධ අපි නිතරම වැඩි වශයෙන් නිතරම කරන ක්‍රියාවන් තියෙනවා. දැන් ওই මහායාන බෞද්ධයෝ නිතරම මොනවා හරි දෙයක් ජප කරනවානේ. ඕම් මානි පේම් හෝම් කියලානේ. ඒගොල්ලන්ගේ පාට තියෙනවා. අපිත් නිතරම ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියන ඉතිපිසෝ ගාථාව කියනවා නේද? සමහර අපේ ආච්චි අම්මලා හිම ගෙදර වැඩ කරද්දී ඒ ගාථාව කියමින් තමයි වැඩ කරන්නේ. සමහරු නමෝ බුද්ධාය හැම අවස්ථාවකදීනේ හැම වෙලාවකම ඒ වගේ හොඳ දේවල් තමයි කතා කරන්නේ. හොඳ දේවල් තමයි කියන්නේ. අන්න ඒවට කියනවා ආචින්න කර්ම. ආචින්න කර්ම හේතු වෙලා ඊට පස්සේදී අපිට ඒ අනුව අපේ ඊළඟ භවයේ තීරණය වෙනවා. ඒ අර මුල් දෙකම ඇක්ටිව් නැති වුණා. දැන් ওই වගේ ගැටලුවක් තිබුණා මහා නාම කියන සාක්‍යයට. අහලා තියෙනවද මහා නාම? මහා නාම කියලා කියන්නේ බුදුහාමුදුරුවන්ගේ මේ සහෝදරයෙක්. දැන් සුද්ධෝදන රජුරවන්ට හිටියන සහෝදරයෝ. සුද්ධෝදන රජුරවන්ට අමිතෝදන, දෝතෝදන එහෙම කියලා ඉන්නවා. වැඩිමහල් සහෝදරයෝ. ඒ අමිතෝදන රජුරවන්ගේ පුතු දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් අනුරුද්ධ කුමාරයා, අනිත් එක්කෙනා මහා නාම. මේ දෙන්නගෙන් අනුරුද්ධ කුමාරයා රාජ්‍යත්වයට පත් වුණා. මහා නාම මහණුණා. එතකොට මහා නාම පස්සේ තමයි මහණුනේ. නෑ. අනුරුද්ධ කුමාරයා මහණුණා. මහා නාම රාජ්‍යත්වයට පත් වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ නීග්‍රෝධාරාමේ වස්වාසය කරන කාලේදී මහා නාම ශාක්‍ය කුමාරයා හැමදාම පන්සලට එනවා. ශාක්‍ය වංශිකයන් ඉතුරුනෙත් මහා නාම කුමාරයා විතරයි. මොකද විදුඩව රජුරෝ මැරුවනේ ඔක්කොම. ශාක්‍ය සමූල ඝාතනය කරලා දැම්මා. මහා නාම ශාක්‍ය ඇතුළු එයාගේ පරපුරේ ඉතුරුනා. මොකද ඒ තරම් හරි අවංක අපිට ත්‍රිපිටකයෙන් පේනවා. අවංක පොළවේ පය ගහලා හිටපු හරි රීසනබල් මිනිස්සෙක්. සාධාරණ මිනිස්සෙක් මහා නාම කියන්නේ. මහා නාම ඇවිල්ලා බුදුහාඳුරන්ගේ බණ අහනවා. හැමදාමත් බණ අහනවා. එක් අවස්ථාවකදී මහා නාම හිතනවා මම දැන් හැමදාම බුදු ගුණ වඩලා දහම් ගුණ වඩලා සංඝ ගුණ වඩලා මේ පාරට බහිනු නීග්‍රෝධාරාමයේ පාරට බැස්සාම පාරේ ඉන්න මිනිස්සු දන්නේ නැහැ මම මේ භාවනා කරලා ඉන්නේ මම බණ අහලා ඉන්නේ කියලා මම දන්නේ කවුද. ඉතින් සමහර වෙලාවට මට දැන් මම වැඩි වශයෙන් බණ දහම් ඇහුවා. වැඩි වශයෙන් මේ ක්‍රියාවන් වල නිරත වුණත් පාරේදී මට ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සමහර වෙලාවට ওই සූත්‍රයේ තියෙනවා බ්‍රන්තේනපි රතේන සමාගමයි. සමහර වෙලාවට බ්‍රේක් නැති වාහනේ නම ඇඟට. ඒ කියන්නේ බ්‍රේක් නැති කරත්. ඒ වගේ වෙලාවට මට අර බුදු ගුණ සිහිපත් වෙන්නේ. බ්‍රන්තේනපි අස්සේන සමාගමයි. සමහර වෙලාවට කුලප් වෙච්ච අස්වැයන. අර කාර්ය බහුල පාර. නිකම් පිටකොටුවේ දෙවෙනි හරස් වීදිය වගේ. නීග්‍රෝධාරාමෙන් එළියට ආවට පස්සේ සාක්‍ය ජනපදයේදී. එතකොට බ්‍රන්තේනපි හස්තේන සමාගමීය කුලප් වෙච්ච ඇත්තු දුවගෙන එනවා. ඒ විතරක් නෙමෙයි බ්‍රන්තේනපි පුරිසේන සමාගමීය. අවසට බීපු මිනිස්සු වෙන ඇඟට. එහෙම ආවට පස්සේදී මට අර බුදු ගුණවත්, දහම් ගුණවත්, සංඝ ගුණවත් සිහිපත් වෙන්නේ නැහැ. මං ඉතින් ඒ වෙලාවට අර ජීවිතේ බේරගන්න අයින් වෙනවා, දුවනවා. ඒ මිනිස්සු එහෙම ඇඟට එනවනම් බනිනවා.
ඒ වගේ කරන්න වෙනවා. ඒකනේ යථාර්ථය නේද? දැන් පන්සලට ඇවිල්ලා අපේ පින්වතුන් බණ දහම් අහලා මේ භාවනාවලට සම්බන්ධ වෙලා සිල් වැඩසටහන් වලට සම්බන්ධ වෙලා ගියාට එළියේ සමාජයේ වෙනම රෝල් එකක් ප්ලේ කරන්න වෙන්නේ නේද? වැඩ කරන තැන්වල, ගෙදර නිවසේදී නේද? එතකොට මහා නාමයට තියෙන ප්‍රශ්නය තමයි අන්න එහෙම වෙලාවෙදී මට මොකක් හරි වුණොත් කොහෙද උපදින්නේ? ඈ ඒ සාමාන්‍ය අවංකව හිතන කෙනෙක් අහන ප්‍රශ්නය. බුදුහාමුදුරුවෝ දේශනා කරා මහා නාම ඔබ බය වෙන්න එපා. ඔබ පාරේ මැරුණත්, ගෙදර මැරුණත්, කොහේ මැරුණත් ඔබ වැඩි වශයෙන් කරපු අය ප්‍රතිඵල ඔබට ලැබෙනවා. වැඩි වශයෙන් කරලා තියෙන මොකද? බණ දහම් ආපු එක සංඝෝපස්ථානය, බුද්ධෝපස්ථානය කරලා තියෙන්නේ. ඒ නිසා ඒ හොඳ වැඩ ටික කරගෙන යන්න. තවත් වැඩියෙන් තේරුම් ගන්න බුදුහාමුදුරුවෝ උපමාවක් පාවිච්චි කරා. මොකක්ද උපමාව? මහා නාම ඔබ හිතන්න ඔබ ගිතෙල් කලයක් අරගෙන ඒ කාලේ තිබිච්ච උපමාවක් නේද? ගිතෙල් කලයක් අරගෙන ඔබ යනවා. ගිතෙල් කියන්නේ ඒ කාලේ වටිනාම දෙයක්. අද ගී නම් එච්චර වටින්නේ නැහැ නේද? ගිතෙල් කියන්නේ ඒ කාලේ වටිනාම දෙයක්. දැන් බ්‍රහ්මණයෝ කිව්වේ ණය වෙලා හරි ගිතෙල් කන්න. ඒ කියන්නේ පෝෂදායීම ආහාරයක් කියනෝනේ ගිතෙල් කියන්නේ නේද? එතකොට ගිතෙල් කලයක් අරගෙන ඔබ ගඟකට යනවා. ගඟකට ගිහිල්ලා ගඟ මැදදී ඔබ මේ ගිතෙල් කලය බිඳිනවා. ඒක බිඳීම සාමාන්‍යයෙන් ජීවිතයෙන් සමුගත්තා සමානයි. නේ? වටිනාකම නැති වෙනවනේ එතකොට. එහෙම බින්දහම මොකද වෙන්නේ කියලා මහානාමකින් අහනවා. මහානාම පිළිතුරු දෙනවා. බුදුරජාණන් වහන්සේ ගිතෙල් ටික උඩ පාවෙනවා. කටු ටික මොකද වෙන්නේ? කටු ටික පොළවට පස් වෙනවා. ඒ කියන්නේ ගඟ පතුලට යනවා. අන්න ඒ වගේ තමයි මහානාම ඔබ කරපු හොඳ දේවල් ඉදිරියට එනවා කියලා කියනවා. හරියට ගිතෙල් වතුරින් ඉදිරියට එනවා වගේ. ඔබේ කය මේ පොළවට පස් වෙනවා. ඒකනේ චන්ද්‍රසේන මහත්මයාට අවශ්‍ය වෙන්නේ තමන්ගේ කය මේ පොළවට පස් කරන්න. සත්වයන්ට ආහාර වශයෙන්. එතකොට මහානාමට ඒක කිව්වා හොඳට තේරුණා. කියද්දි හොඳට තේරුණා. දැන් මහානාම අර ගැටලු ඉවරයි ඔක්කොම ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා බණ අනුව හිතනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු නැවත නැවත හිතනකොට අර ඒක ටිකක් අපහැදිලි. එහෙම වෙනවනේ. කියනකොට හොඳට තේරුම් ගන්නවා. නමුත් පස්සේ හිතලා බලනකොට ටිකක් අපහැදිලි දැන් තියෙනවා. දැන් හුඟක් වෙලාවට බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරන්නේ බණ ඇහුවට වැඩක් නැහැ. මොකද්ද? බණ හිතන්න ඕනේ. හිතන එක අඩුයි අපි. බණ අහනවා. ඒක බුදුහාමුදුරුවෝ ඒ පියවර කීපයක් තියෙනවනේ. මොකද්ද? සුතා, දතා, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිච්ඡා. සුතා කියන්නේ හොඳට අහන්න ඕනේ. අවධානයෙන් අහන්නට ඕනේ. සුතා. දතා කියලා කියන්නේ මතක තියාගන්නට ඕනේ. ඒ කියන්නේ මේ හැම කියන හැම වචනයක්ම නෙවෙයි. ඒ අර කරුණ වශයෙන් මතක තියාගන්නට ඕනේ. දතා කියන්නේ ධාරණය කරගන්න. මතක තියාගන්න. සුතා දතා. වචසා පරිචිතා කියන්නේ පුළුවන් නම් කටින් මුමුණන්න ඕනේ. දැන් සමහරු සින්දු එහෙම මුමුණන්නේ. පද ඒ වගේ බණ පද මුමුණ. දැන් බණ පද අහුලන කාලේ නේද? අපි හැමෝම දැන් ඒ අහන බණ පද ඇහෙන බණ පද මුමුණන්න ඕනේ. සබ්බං පහය ගමනේ. අද දවසට කොච්චර බණ පද ඇහුවද නේද? අනිච්චාවත සංඛාරා. ඒ වගේ බණ පද හුඟක් ඇහුවා උදෑසන. ඉතින් ඒවා මතකයේ තියාගෙන කෑල්ල හරි මුමුණන්නට ඕනේ. ඒක තමයි වචසා පරිචිතා කියලා කියන්නේ. ඒ කියන්නේ කටින් මුමුණන එක වචනේ. ඊළඟ එක තමයි වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා. මනසානුපෙක්ඛිතා කියලා කියන්නේ ඒව හිතේ තියාගෙන මනසින් හිතන්නට ඕන බලන්න. මේක මෙතෙන් මෙහෙමයි. මේක වුණොත් කොහොම වෙයිද? දැන් අද කිව්වනේ මොකද්ද? චුති චිත්තය, ප්‍රතිසන්දි චිත්තය. ඕක අපි කොහොමද නවීන විද්‍යාවෙන් කියන්නේ? බුදුදහමට අනුව නම් හදවතේ තමයි හිත තියෙන්නේ. එතකොට හෘද ස්පන්දනයෙන් තමයි කලලයක ප්‍රාණය හදවත ගැහෙනවද කියලා බලන්නේ දොස්තරු තීරණය කරන්නේ. හෘද ස්පන්දනය heart rate එක කොහොමද දරුවගේ? ඒ කියන්නේ හිත හොඳට වැඩ කරනවද කියන්නේ නේද? ඒවත් එක ගලපන්නට ඕනේ. හිතන්නට ඕනේ. ඒකට තමයි මොකද්ද?
මනසානුපෙක්ඛිත. මනසින් හිතන එක. ඒක මහා නාමයට තිබුණා. ඒකනේ මහා නාම රෑ ගියත් රාජකුමාරයෙක් හිතන්න දේවල් ඕන තරම් තියෙනවා. නේද? හැබැයි ඒව නෙවෙයි හිතන්නේ බන හිතන්නේ. අවසාන එක තමයි දිට්ඨිය සුප්පටිවිජ්ජත කියන්නේ අපේ වැරදි අදහස් තියෙනවා නම් ඒවෙන් අයින් වෙලා සම්‍යක් දෘෂ්ටියට පැමිණෙන එක. ඒක පස්වෙනි කාරණාව. දැන් මහා නාම මොකද්ද? මනසානුපෙක්කිත රාත්‍රියේ නිදිය ගන්නකොට මනසෙන් සිහිපත් කරන බුදුහාමුදුරුවෝ දීප උපමාව. ගිතෙල් කලයක් අරන් ගඟට යනවා. කලේ බින්දින්න කිව්වා. කලේ බින්දහම කටු ටික ගඟේ පතුලට යනවා. ගිතෙල් ටික උඩ පාවෙනවා. සරල උපමාවක්. ඒකෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරේ මහා නාමයට කරපු හොඳ දේවල් ඉදිරියට එනවා. අපි කරපු හොඳ දේවල් ඉදිරියට එනවා. අපේ කය තමයි මේ පොළොවට පස් වෙන්නේ. හැබැයි ඒක චුට්ටක් අපහැදිලි නිසා ඊළඟ දවසේ ගියහම ඒ ප්‍රශ්නේ නැවතත් ඇහුවා බුදුහාමුදුරනේ මම බුද්ධ උපස්ථානයේ සංඝ උපස්ථානයේ දහම් උපස්ථානයේ කරලා මේ මාර්ගයට බැස්සට පස්සේ මට මෙන්න මේ වගේ දේවල් වලට ඉදිරිපත් වෙන්න තියෙනවා. ඒ වගේ වෙලාවට මම නැති වුණොත් මට මොකද වෙන්නේ? ඒ ප්‍රශ්නය ඒ විදිහටම ඇහුවා. බුදුහාමුදුරුවෝ අලුත් උපමාවක් දේශනා කරා. මහා නාම ඔබ හිතන්න ඔබේ රාජාංගනී ලංකාවේ තියෙන රාජාංගනී නෙවෙයි රජුරුවන්ගේ අංගනයට කියන රාජාංගනී කියලා. එතකොට රාජාංගනී තියෙන ගහ නැඹුරු වෙලා තියෙන නැමිලා තියෙන නැගෙනහිරට. නැගෙනහිරට නැමිච්ච ගහ ඔබ කපනවා. මොකද වෙන්නේ කියලා අහනවා. මහා නාම කියන නැගෙනහිරට නම් නැමිලා තියෙන්නේ කොහෙටද වැටෙන්නේ ගහ කැපුවා. නැගෙනහිරට තමයි වැටෙන්නේ. ඒ වගේ තමයි මහා නාම. ඔබ ධර්මයටයි නැඹුරු වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබේ ඊළඟ භවයේ අසුබ වෙන්නේ නැහැ. ඊළඟ භවයේ සුබ වෙනවා. ඒ නිසා ඒ මාර්ගේ නැගෙනහිර පැත්තටම ගමන් කරන්න කියලා මහා නාමයට දෙනවා. ඒවට කියනවා ආචින්න කර්ම. වැඩි වශයෙන් අපි අපේ ජීවිතේ යොමු කරගෙන තියෙන පැත්ත. දැන් අර මජ්ක්‍ධිම නිකායේ බාලපඬිත සූත්‍රයේ තියෙනවනේ අය කන කැස් බෑවා බිය සිදුරින් අහස බලනවා වගේ දුර්ලභ කාරණාවක් මිනිස්සෙක් වෙන එක අහලා තියෙනවනේ දේපමාව. මොකද්ද? කානේ කච්චපෝ කියන්නේ කන කැස් බෑවට පාලි භාෂාවෙන්. කානේ කච්චපෝ කන කැස් බෑවා මේ බිය සිදුරෙන් අහස බලනවා වගේ දුර්ලභ තරම් වික්කවේ. manussත්කම් දුර්ලභ තරම්. මිනිසත් ආත්ම භාවයක් ලබන එක දුර්ලභයි. ඒක අපි ගැන කියපු එකක් නෙමෙයි. හුඟක් අය හිතන්නේ මේ මිනිස්යන්ට කියපු එකක් කියලා. නෑ. කාටද? විනිපාතගතේන සත්‍යෙන්. විනිපාතගතේන සත්‍යෙන්. විනිපාතගතේන කියලා කියන්නේ මේ අපායේ ඉන්න අයට. තිරිසන් සත්වයන්ට නෙවෙයි. විනිපාතගත කියලා කියන්නේ නරකය කියන අපායේ ඉන්න සත්වයන්ටයි එච්චර අමාරු මිනිස්සෙක් වෙන්නේ. දැන් අපි කාලයක් ඉගෙනගෙන තියෙන මොකද්ද? සියලු සත්වයන්ට නෙවෙයි. මිනිස්සෙකුට හොඳ හිත තියාගෙන ඉන්නනම් හොඳ ක්‍රියාවල නිරත වෙනවා නම් මිනිස්සෙක් වෙන එක එච්චර අපහසු දෙයක් නෙවෙයි. නරක වැඩ නොකර ඉන්නට ඕනේ. ඒකයි විනිපාතගතේන සත්‍යෙන්. විනිපාත කියන අපායවල වලට ගියපු සත්‍යයන්ට දැන් දේවදත්ත හාමුදුරන්ට අමාරුයි. මොකද ඒ අයට හොඳ දේවල් කිරීමේ හැකියාව නැහැ. කල්ප ගණනාවක් ඒ ආනන්තරී පාප කර්ම වලට අවීචි මහ නරකාදී ඒ දුක් විඳින්නට වෙනවා. අජාසත් රජුන්ට දේවදත්ත හාමුදුරන්ට අජාසත් රජුන්ගෙන් පස්සේ ඉන්නවා දැන් ඒ කියන්නේ පීතෘ ඝාතක පරම්පරාවක් ඉන්නවා. අජාසත් රජුගේ පුතා තමයි උදායිබද්ද කියන්නේ. උදායිබද්දත් අජාසත්ව මැරුවා. අජාසත් රජුව මරලා රජ වුණා උදායිබද්ද. ඉතින් උදායිබද්දගෙන් මේ පීතෘ ඝාතක පරම්පරාව නතර වුණේ. ඒක අනුරුද්ධ කියලා කුමාරයෙක් හිටියා. ඒ කියන්නේ උදායිබද්දගේ පුතා. එයා මැරුවා උදායිබද්ද. ඊට පස්සේ අනුරුද්ධගේ පුතා තමයි මුණ්ඩක කියන්නේ. එයා මැරුවා අනුරුද්ධ. එහෙම පීතෘ ඝාතක පරම්පරාව. ඉතින් ඔක්කොම එකම අපායයි. දැන් ලංකාවේ සීගිරි කාශ්‍යප ධාතුසේන රජු ඒ වගේ. එතකොට මේ අයට
නැවත මනුසාත්ම භාවයක් ලබන එක අර කන කැස් බෑවා විය සිතුරෙන් අහස බලනවා වගේ දුර්ලභ කාරණාවක්. ඒක නිසා තේරුම් ගන්න ආසන්න කර්ම අපි ඉගෙන ගත්ත ආචින්න කර්ම කියන්නේ ජීවිතේ වැඩිපුරම පුළුවන් තරම් හොඳ දේවල් වල නිරත වෙන්න උත්සාහ කරන්නට ඕන. ඇත්තටම දවසට පුළුවන් නම් එක බණක් හරි අහන්න. නිවැරදි ධර්මය නිතර. එතකොට ওই බණ පද නිතර මුමුණන්නට හිතෙනවා. නිතර බණ පද අපිට ඇහිඳ ගන්නට හිතෙනවා. ඒ වගේම තමයි මේ ආසන්න කර්ම ආචින්න කර්මවත් ඉදිරිපත් නොවුනොත් මොකද වෙන්නේ? ඒවත් ඉදිරිපත් වෙන්නේ නැති වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ සමහරුන්ගේ ජීවිතවලට ඒව ඉදිරිපත් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඉදිරිපත් වෙන මොකද්ද? කටත්තා කර්ම. කටත්තා කර්ම කියන්නේ මොනවා හරි සුළු දෙයක්. ඒ වෙලෙට ටක් ගාලා 100ට එනවා. 100ට ඇවිල්ලා ඒ කියන්නේ ඒක යුතු කර්මයක් නෙවෙයි. ඊළඟ ආත්ම භාවයේ තියෙන වෙන්න පුළුවන්. ජීවිතේ හුඟක් හොඳ දේවල් කරලා තිබුණා. සුළු දෙයක් මතක් වෙලා නේ මේ චුති චිත්තය පිරෙන්නට පුළුවන්. දැන් සරලම උදාහරණයක් කවුද? අපේ අසදෘශ මහා දානීය දුනි කවුද? කවුද මේ? කෝසල මල්ලිකාවනේ. කොසල් රජුරුවන්ගේ දේවිය තමයි අසදෘශ මහා දානීය ප්‍රධාන මොලකරු. රජ්ජුරුවෝ හැම වෙලේම මේ රටවැසියොත් එක දන් දුන්නා. එතකොට රටවැසියොන්ගේ පිළ නියෝජනය කරන්නේ කවුද ඉන්නේ? කොසල් ජනපදේ. විසාඛාව ඉන්නවා. අනේපිටි සිටුතුමා ඉන්නවා. නේද? බන්දුල සේනාධිපතිය ඉන්නවා. එතකොට හුඟක් ලොකු බලකණු ටිකක් තමයි මේ පැත්තේ ඉන්නේ. අනිත් පැත්තේ ඉන්නේ කොසල් රජුරුවෝ. කොසල් රජුරුවන්ට භාණ්ඩාගාරේ කොච්චර ධනෙ තිබුණත් දන් දෙන්න ගියහම මොකක් හරි අඩුපාඩුවක් වෙලා පරදිනවා. ඉතින් මේ විනිශ්චයට ඉන්න අය කියනවා රජුරුවන්ගේ දාණයට වඩා මේ අයගේ දාණය උසස්. ඊට පස්සේ ඉදිරිපත් වුණා කෝසල මල්ලිකා. කෝසල මල්ලිකා රජුරුවන්ට කිව්වා ඔහොම භාණ්ඩාගාරේ හිස් වෙනකන් දන් දුන්නත් ඔබට කවදාවත් දිනන්න බෑ. ඔබට දිනන්නට නම් ඒගොල්ලන්ට කරන්න බැරි දේවල් කරන්න. ඒගොල්ලන්ට දෙන්න බැරි දේවල් දීලා තමයි දානීය සංවිධානය කරන්න. ඊට පස්සේ දැන් සිටුවරුන්ටත් නැති අලියැත්තු ඉන්නවනේ රජුරුවන්ටනේ අලියැත්තු. ඊට පස්සේ රාජකුමාරිකාව ගන්න බෑනේ. රාජකුමාරිකාව යොදවාගෙන ඒම අසදෘශ මහා දානය දුන්නා. කවුද දුන්නේ? කොසල් රජුරෝ දුන්නේ. හැබැයි ඒක සංවිධාන කටයුතු කරේ කෝසල මල්ලිකා. එතකොට මේ බුද්ධ ශාසනය ගෞතම බුද්ධ ශාසනයේ දෙන්න පුළුවන් උසස්ම දාණය දුන්නේ කවුද? කෝසල මල්ලිකා. ඒ වගේ දාන එකයි දෙන්නට පුළුවන්. අන්පැරලල් දානය. අසදෘශ ඒවට සම කරන්නට බෑ. අදටත් බෑ. එතකොට අදටත් එහෙම දාන දීලා නැහැ. එක දානයයි දීලා තියෙන්නේ. ඒක බුදුහාමුදුරුවෝ ලේබල් කරා මේක අසදෘශ මහා දානය කියලා. ඊට පස්සේ වෙනේව ලේබල් කරන්න බෑ. ඒක තමයි උපරිමයේ දීපු දාන. එතකොට කෝසල මල්ලිකාවට මොකද උනේ චුති චිත්තේ? සුළු කර්මයක් ඉදිරිපත් වුණා. සුළු කර්මයක් ඉදිරිපත් වුණාම කොහෙටද ගියේ? ත්‍රිසං ආත්මභාවයකට ගියේ. හැබැයි ත්‍රිසං ආත්මභාවයේ තියාගන්න ඒ සුළු කර්මයේ ශක්තිමත් නැහැ. ඒ කියන්නේ දිගට තියාගන්න ශක්තිමත් නැහැ. ඊට පස්සේ කෝසල මල්ලිකාවගේ මොනවද තියෙන්නේ? හොඳ ක්‍රියා තියෙන්නේ. හොඳ ක්‍රියා තියෙන ත්‍රිසං ආත්මභාවයේ අත මිදුණා. ඒකනේ දැන් කොසල් රජුරෝ හරියට ආදරය කරපු කෙනෙක්. කෝසල මල්ලිකාව නිසා කොසල් රජුරු උගාක් තැන්වලදී ජය ගත්තා. එතකොට කොසල් රජුරන්ට හරි දුකයි. කොසල් රජුරු හැමදාම එනවා බුදුරජාණන් වහන්සේ හමුවේ ජේතවනාරාමයේ. ඇවිල්ලා අහන්න හිතාගෙන එනවා මගේ මල්ලිකාව කොහෙද ඉපදුනේ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ හැමදාම අමතක කෙරෙව්වා. බුදුහාමුදුරුවෝ හැමදාම අමතක කෙරෙව්වා. සමහර විට බුදුහාමුදුරුවෝ අමතක කරන්නේ නැතුව අහපු වෙලාවේ ත්‍රිසං ආත්මභාවය කිව්වනම් කොසල් රජුරෝ ජෛනාගමට යන්නත් තිබුණා. ඇයිද එනේ මෙච්චර සදෘශ මහා දානේ දීපු මගේ රජදේවියත් ත්‍රිසං ආත්මභාවය නම් ඉපදුනේ. අනිත් අය ගැන මොකද ඔබ වහන්සේ කියන්නේ? ඈ බුදුහාමුදුරුවෝ ඒක අමතක කෙරෙව්වා. දින 7ක් දක්වා 7 වෙනි දවසේ ආවම කිව්වා දිව්‍ය ලෝකේ උප්පත්තිය ලැබුවා.
7 වෙනි දවසේ තමයි ඇහුවේ. මොකද කටත්තා කර්ම කියන එක. ඒ කියන්නේ සුළු කර්මයක් ඉදිරිපත් වෙලා අපේ ජීවිතය තීරණය කරන්න පුළුවන්. එතකොට සමහරවිට හිතෙන්න පුළුවන් හරි මම දැන් මේ ජීවත් වෙලා මෙහෙම හැමදේම කරගෙන ඉන්නවා. අවසාන චුති චිත්තේදී නම් හොඳ දෙයක් මතකයේ නගා ගන්න කියලා එහෙම හිතනවනේ. ඈ පුළුවන්ද එහෙම? ඈ ඒක හරියට නිකන් අද මං නින්දට යනවා. නින්දට ගිහිල්ලා මං අනිත් සීන කිසිවක් දකින්නේ නැහැ. හොඳම සීනයක් විතරක් දකිනවා කියන වගේ තත්ත්වයක්. එහෙම හිතලා අපිට ගන්න බෑනේ හොඳ සීන නේද? ඒ වගේ. ඒ නිසා ඒ හිත වැඩ කරන හැටි සම්පූර්ණ වශයෙන් නැතුණත් මේ විදිහට සරලව හරි අපි තේරුම් ගන්නට ඕනේ. තේරුම් ගත්තහම අපි මරණාසන්න කෙනෙකුට උපකාර කරන්න ගියහම මරණාසන්න කෙනෙක් ළඟ ඉන්නකොට ඒ වගේම අපි කවදා හරි මෙයට ඉදිරිපත් වෙනකොට අපිට පුළුවන්කම තියෙනවා හොඳට ඒකට ඉදිරිපත් වෙන්න දැනුවත් භාවයෙන් ඉදිරිපත් වෙන්න බුද්ධිමත්ව ඉදිරිපත් වෙන්න පුළුවන්. අපි කවද හිටියත් අපි කවුරුත් මේ තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා ඒකට සූදානම් වෙන එක හොඳයි. ඉතින් මේ ධර්ම දේශනාව ඒකට සූදානම් වෙන පෙරහුරු ධර්ම දේශනාවක් බවට පත් කරගන්න ඕනේ. ඊට පස්සේදී මරණය කියන එක ඉතින් අපි නිතර කතා කරන එකන්නේ උප්පත්තියා සහේ වේදම් මරණං ආගතං සදා මරණත්තාය උකාසං වදකෝ වියසති බුදුහාමුදුරෝ දේශනා කරේ. උප්පත්තියා සහේ වේදම් මේ මරණය කියන එක අපි රැගෙන ඉන්නේ කවදද? ඉපදුනත් එක්ක. ඉපදිච්ච දවසේ ඉඳලා තමයි මරණය ගේන්නේ. ඒ අවුරුදු 80 දී 90 දී එන මරණයක් නෙවෙයි අපිට තියෙන්නේ. උප්පත්තිය ලැබුණු දවසේ ඉඳලම තමයි මරණය ගේන්නේ. ඒ කියන්නේ එදා ඉඳලා සම්භාවිතාවයක් තියෙන මැරෙන්න. මොකද මරණත්තායෝකාස අවකාශයක් හොයමින් මාර්ගය වදකෝ වියසති වදකෙක් වගේ අපි පසුපස්සේ කී සැරයක් අපි ජීවිතේ බේරිලා ඇද්ද මැරෙන්නේ කියලා නේ. ඒ කියන්නේ අපි මායයට පරදිනක අපි මේ හැමතැනකින් ජය අරගෙන තියෙනවනේ නේද? බයිපාස් කරලා තියෙනවා, පේස් මේකර් දාලා තියෙනවා නේ, බෙහෙත් බොනවා, විටමින් බොනවා. මේ හැමදේම කරන්නේ මේ ශරීරය පවත්වාගෙන යන්න ටික කාලයක්. දැන් හුඟක් අපේ වැඩිහිටිය අය මේ ශරීරය පවත්වාගෙන යන්නේ මොකෝ ජොබ් කරන්නද නේ, ප්‍රොපර්ටි එකතු කරන්නද, දේපල එකතු කරන්නද? නෑනේ. තව තප්පරයක් හරි ජීවත් වුණොත් අඩු ගානේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු එක බණ පදයක් හරි ක්‍රියාත්මක කරලා ජීවිතයට ලං කරගෙන ඒවා දැනගෙන මරණයටපත් වෙන්න පුළුවන් කියන අදහසින් අපි ওই හැම දෙයක්ම කරන්නේ නේද? ඒ නිසා මරණත්තායෝකාසං වදකෝ වියසති වදකෙක් වගේ අපි පසුපස්සේ අබායනවා. හැබැයි හැම තැනකදීම අපි උපරිම උත්සාහ කරනවා ජය ගන්න. ජය අරගෙන තප්පරයක් හරි වැඩියෙන් ජීවත් වෙලා පින් දහම් කරන්න, හොඳ දේවල් කරන්න, අනිත් අයට උපකාර කරන්න, හොඳ දේවල් කතා කරන්න අපි නිතර උත්සාහ කරනවා. යන තැනකට යමක් එකතු කරගන්නට නේද? යන තැනකට අනිත් සියලු දේවල් අපි තියලා යන්නේ. හොඳ දේවල් තමයි අපිට ගෙනියන්න පුළුවන් වෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරේ අප්පමිදම් භික්ඛවේ මනුස්සානං ආය මිනිසුන්ගේ ආයුෂ ඉතාල්පයි. මේ අපි මේ සංසන්දනය කරන්නේ දෙවියොත් එක්ක. දෙවියන්ගේ ආයුෂ දීර්ඝයි. දීර්ඝායුෂනේ ගත කරන්නේ දෙවියෝ. අපේ මේ අවුරුදු 50ක් විතර එක දවසක්. සමහර දිව්‍ය ලෝක අවුරුදු 100ක් මේ අවුරුදු 100ක් එක දවසක්. එතකොට අපි මේ අවුරුදු 100ක් ඉඳලා යනකොට 50ක් විතර ඉඳලා යනකොට එක වරුවයි ගත වෙලා තියෙන්නේ. ඒ වගේ. එතකොට ඒවත් එක්ක සංසන්දනය කරනකොට අපේ ආයුෂ ඉතාමත් කෙටි. ඒ වගේම මේ ගෞතම බුද්ධ ශාසනයත් අවුරුදු 120යිනේ උපරිම ආයුෂ. දැන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලෙම අවුරුදු 20000ක් වගේ. දැන් ඉදිරියට පැමිණෙන්න ඉන්න මෛත්‍රී බුදුහාඳුරන් කාලේ වගේ ඉපදුණා. අවුරුදු 80000ක්. එතකොට මේ දීර්ඝ කාලයක් මිනිස්යන්ගේ ආයුෂ. හැබැයි ගෞතම බුද්ධ ශාසනයේ බුදුහාඳුරු දේශනා කරනවා අප්පමිදම් භික්ඛවේ මනසානං ආයු මිනිසුන්ගේ ආයුෂ තාම කෙටි චුට්ටයි. මේ පැත්ත බලන මේ පැත්ත බලනකොට වයසට ගිහිල්ලා නේද? දැන් මේ ෆොටෝ බලනකොට මීට අවුරුදු 80 ගානකට ඉස්සෙල්ලා කුඩා දරුවෙක් වශයෙන් ඉපදුනේ. තරුණවත් අවදිය ගත කරා ඒ තාත්තා. ඒ කියන්නේ ලංකාවට සේවය කරා. උසස් තනතුරු වල. ඒ වගේම දරුවෝ දායාද කරා. දරුවන්ට ඉගැන්නුවා, චන්දිනෝන්ට ඉගැන්නුවා.
චන්දිනෝනා විවාහ කරලා දුන්නා. මුණුපුරව බැලුවා නේද? ඒ හැමදේම කරලා ජීවිතෙන් සමුගන්නට යෙදුණා. ඉතා කෙටි කාලයකදී. ඒකයි අප විදම්බිකවේ මනුස්සානං අයු. ගමනීයෝ සම්පරායෝ ස්ථිර වශයෙන් කොහෙටද යන්නේ? මරණයටපත් වෙනවා. පරලෝ යනවා. ස්ථිර වශයෙන්. කත්තබ්බං කුසලම් බව මනවාද දෙකක් දෙනවා. ඒක නිසා කුසල් කරන්න. කුසල් රැස් කරන්න. ඒ කියන්නේ හොඳ හැකියාවන් ටිකක් ඇති කරගන්න. කුසල් රැස් කරන්න කියන්නේ ඒකයි. ඒ කියන්නේ මෙත් සිත පතරවන්නේ කොහොමද? ඒව තමයි කුසල් කියලා කියන්නේ. පින් නෙවෙයි කුසල්. අප මිදම්බික්කවේ මනුස්සානං ආයෝ ගමනියෝ සම්පරායෝ කත්තබ්බං කුසලං බහු චරිතබ්බං බ්‍රහ්මචර්යං. පුළුවන් හැම වෙලාවකම අපේ චර්යා රටාවන් ටික හොඳ අතකට ආරෝගන්න. සමාජයෙන් මොන දේවල් ආවත් මොන ගැරහුම් ආවත් තමන් නිවැරදි කියලා හිතනවනම් ඒ නිවැරදි මානසිකත්වයෙන් ජීවත් වෙන්න. මොකද සමාජයෙන් පැසසුම් ලබන හුඟක් දේවල් අපිට මවාපාන්න පුළුවන්. හුඟක් දේවල් රවට්ටන්න පුළුවන්. හැබැයි මරණයට වගේ ඉදිරිපත් වෙනකොට ඒ අය ක්‍රෙඩිට් දෙන්නේ නැහැ. මනසින් අපිට ක්‍රෙඩිට් එකක් එනවා. අපි ඇත්තටම මේව කරේ අනිත් අයගේ යහපත වෙනුවෙන් කියන සොයන් තීරණයකට සොයන් පාරිශුද්ධත්වයකට පත් වෙන්න පුළුවන්. ඒක හරි වැදගත්. කත්තබ්බං කුසලම් බහුං චරිතබ්බං බ්‍රහ්මචර්යං නත්ති ජාතස් සමරණ. හිතන්නට එපා. නොමැරී ජීවත් වෙන්න. ඒ අය විතරයි මරණයටපත් වෙන්නේ. අපි අනේකක් නෑ කියලා මොනම විදියකින්වත් හිතන්න එපා. අර ලෝවැඩ සංග්‍රහයේ හරි ලස්සන කවියක් තියෙනවා. අසල් ගෙයක සොරකම් ගිය දවසට කුහුල් සිතින් ඉන්නේ තම ගේ රැක. සියල් සතුන් මරු ගෙන යනු දැක දැක කුසල් නොකර ඉන්නේ ඇයි? නොවසක කියලා. අසල් ගෙයක සොරකම් ගිය දවසට. අසල් ගෙයක නෙවෙයි. අපිට ආරංචි වුණොත් මේ ලෙච්චුවත් පැත්තේ හොර කණ්ඩායමක් ඉන්නවා ගෙවල් බින්දිනවා ගෙවල් වල තියෙන දේවල් ගන්නවා කියලා. දැන් එහෙම රාවයක් යනෝ නේද? ඉන්දියන් ගෙවල් වලට හොරු පනිනවා. ජුවලරි ගන්නවා. අපේ ලුක් එකත් ඉන්දියන් වගේ. ඒ නිසා අපිත් රැකෙන්න ඕනේ කියලා කියනවා නේද? අසල් ගෙයක සොරකම් ගිය දවසට කුහුල් සිතින් ඉන්නේ තම ගේ රැක. හැම වෙලේම හිතන සැකින් ඉන්නවා අපේ ගෙදරටත් කවදා හරි එයි කියලා නේද? CCTV කැමරා දානවා නේද? ආරක්ෂක ලොක් දානවා. ඒව දාලා අපි මොනවද මේව ආරක්ෂා කරගන්නේ? ඒ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එක ගෙදරකට විතරක් නෙවෙයි මේ හොරා පනින්නේ. මාරයා කියන කෙනා සියලු සත්වයෝ මරුගෙන යනවා. ඒ කියන්නේ යම් වයස් මට්ටම්වලදී හැමෝම එක එක්කෙනා යනවා. තව අවුරුදු 50කින් විතර වෙලොත් මේ චූටි ළමයි ටික විතරක් ඉන්නේ නේද? මේ චූටි දුව. අපි ඔක්කොම ගිහිල්ලා එතකොට. අවුරුදු 25ක් යනකොට මෙතනින් භාගයක් වගේ යනවා. එතකොට ලෝකෙට සමු දෙන්නට වෙනවා. එතකොට සියල් සතුන් මරුගෙන යන දැකද කුසල් නොකර ඉන්නේ ඇයි නොසක. ඇයි මේ හොඳ දේවල් වල නිරත නොවි ඉන්නේ කියලා ලෝවැඩ සංග්‍රහයේ කතුමරේ අහනවා. ඒ බණ පදේම තමයි ඔය අපමිදම් බික්කවේ මනුස්සානං ආයෝ ගමනීයෝ සම්පරායෝ පරලෝ කරා ගමන කරනවා. කත්තබ්බං කුසලං බහු. කුසල් වැඩි දියුණු කරන්න කියන එක තමයි බුදුරජාණන් වහන්සේගේ අවවාදය. ඉතින් උග වෙලාවක් දැන් ධර්ම දේශනා පවත්වන්නට යෙදුණා. අපි අද දවසේදී මේ කර්මය කියන එක කතා කරන්නට යෙදුණා. ගර්භ කර්ම තියෙනවා, ආසන්න කර්ම තියෙනවා, ආචින්න කර්ම තියෙනවා, කටත්තා කර්ම තියෙනවා. මෙන්න මේ කර්ම හතර තමයි ඉදිරිපත් වෙන්නේ මරණයටපත් වෙනකොට. ඒ වගේම කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්ත. ඒ නිසා අපි හොඳට යහපත් විදිහට කරපු කර්මයන් නිතර නිතර මෙනෙහි කරන්න. ඒකනේ පින්දහම් කියන ඒවා කියන්න ඕනේ අනිත් අයට. අපි ෂෙයා කරගන්නට ඕනේ පින්දහම්. පින්දහම් මම මේ වගේ පින්කමක් කරලා තියෙනවා කියලා නිතර කියන්න. ඔය දුටු ගැමුණු රජුණෝ හරි ලස්සන වැඩක් කරා. මොකද්ද? පුඤ්ඤ පොත්තකම් කියලා කියනවා. පින් පොතක්. එයා හිතුවා රජකම් කරාට හොඳ තැන් වල යන්න බෑ. මොකද පින්කම් කරන්න ඕනේ. එයා දස පුණ්‍ය ක්‍රියාව කරන්න ඉදිරිපත් වුණානේ. ඒකේ තියෙනවා මේ දේශනා කියලා ඉක්ුත් තියෙනවානේ. දේශනා සුති දිට්ඨිකෝ කියලා. දේශනා කියන්නේ ධර්මය. දැන් දන් දෙනවා වගේම ධර්මය දෙන එකක් දානය.
දස පුණ්‍ය ක්‍රියාවලින් එකක් තමයි ධර්මීය දේශනා කරන එක. ඒ කියන්නේ අපි යම් කිසි දැනුමක් ලබාගෙන තියෙනවා නම් ධර්මයේ ඒක අනිත් අයට කියලා දෙන්නට ඕන. ඒක ඒ පින්කමත් කරන්න උවමනා වුණා රජුරවන්ට. ඉතින් එක් අවස්ථාවකදී ඒකත් කරා රජුරුව. ඉතින් රජුරුවන්ගේ බණ අහන්න පඬිත හාමුදුරුවෝ ඔක්කොම ඇවිල්ලා වැඩ ඉන්නවා. ධර්මාසනෙට නැග්ගාම දාඩිය දාලා එක බණපදේ මාතෘකා විතරයි කරන්න පුළුවන් කියලා තියෙනවා. ඒකත් නමුත් ඒ පින්කම කරානේ. එහෙම ටික් කරලා තියෙනවා රජුරුව. ඒ වගේ රජුරුව අවසාන මොහොතේදී රජුරවන්ට අවශ්‍ය මොකක් බලන්නද? පින්පොත කියවන්නේ ඉස්සෙල්ලා සද්ධාතේශට කිව්වා මට අවශ්‍යයි මම ආරම්භ කරපු මොකද්ද? රුවන්වැලි සෑය බලන්න. රුවන්වැලි සෑය නිම කරපු එක බලන්න. සද්ධාතිස්සකට කිව්වහම සද්ධාතිස්ස කිව්වා රුවන්වැලි සෑය නිම කරලා තියෙනවා. නිම කළා නෑ. හතරස් කොටුව දක්වා විතරයි. පොත පළඳලා නෑ. හැබැයි නිම කරා වගේ රෙදි අතුරලා පෙන්නුවා. රෙදි වලින් හතරස් කොටුව හදලා පොත පළඳලා රෙදි කොහොම මෙහෙම තියෙන්නේ නේද? ඒ කාලේ තිබිච්ච මොකක් හරි මෙටීරියල් එකකින් වර්ණාලේප කළ කොහොම හරි පොත පළඳලා රජුරුව එක්කන් ආවා. දුටුගැමුණු රජුරුව. එක්කන් ඇවිල්ලා ඒ අවස්ථාවේදී දුටුගැමුණු රජුරුවන් හිතුණා දැන් තව සුළු මොහොතකින් මම මරණයටපත් වෙයි. ඒ නිසා මං කරපු ජීවිතේ කරපු පින්කම් ටික මම මෙනෙහි කරන්න ඕනේ. ඒ වෙනකොට රජුරුව යන්නේ කොහෙද? පින්පොත අරන් යනවා නිතරම. පින්පොත කියවන්න කෙනෙක් ඉන්නවා අරන් යනවා. දැන් මහා වංශයේ කියන ඓතිහාසික ග්‍රන්ථයේ තියෙන පරිච්ඡේද 37ක්. මේ පරිච්ඡේද 37 කියලා කියන්නේ ලංකාවේ ඉතිහාසයේ සම්පූර්ණ ලියවිච්ච පරිච්ඡේද 37. ඒකෙන් පරිච්ඡේද 11ක්ම වෙන් කරන්නේ දුටුගැමුණු රජුරෝ ගැන කියන්නේ. ඒතකොට කොච්චර ප්‍රමාණයක් දුටුගැමුණු රජුරුවන්ගේ චරිතයට වෙන් කළාද නේ? එතකොට රජුරෝ කරපු පින්කම් මේ පින්පොතේ ලියලා තියෙනවා ඔක්කොම. මිරිසවැටි දාගැබ හදපුවා, රුවන්වැලි සෑය හදපුවා, ලංකාවේ විහාරස්ථාන වල කටින් පින්කම් 3 වතාවක් කළා. ඒ වගේ විශාල පින්කම් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි අවසානයේ කිසි පින්කම් පවා ලියලා තියෙනවා මේකේ. චූටි පින්කමක් තිබුණා. මොකද්ද පින්කම? හිතා ගන්නවත් බැරි පින්කම. පොඩි පින්කමක් ඒක. එක් අවස්ථාවකදී යුද්ධයකදී මේ අතරමං වෙලා තියෙනවා රජු. අතරමං වෙනකොට රජුරවන්ට තිබිලා තියෙන කෑම පාර්සලයකුයි අශ්වයයි මහ ඇමති. ඊට පස්සේදී රජුරෝ කල්පනා කරා මම හැමදාම බුදු පූජාව කියලා වළඳනවා. ඒ නිසා අදත් මේ අපහසුතාව මැද්දේ වුණත් අපි තුන්දෙනාම බඩගින්න ඉන්නේ. ඒත් බුදුහාමුදුරන්ට යමක් පූජා කරන්නට ඕනේ මේක එක කෑම පාර්සලේ. පාර හොයාගන්න බැරුව එක කෑම පාර්සලේ දක්වා මේ අවුම් වෙලා තියෙනවා ආහාර. ඉතින් මේ කෑම පාර්සලේ දිග ඇරලා ගල් තලාවක් මත කොටස් 4කට බෙදුවා. මහ ඇමති යන 3 දෙනයි ඉන්නේ 4 දෙනෙකුට මොකද? නෑ බුද්ධ පූජාව තියෙනවා. මහ ඇමති මම බුද්ධ පූජාව තියෙනවා. එතෙන්දි මහ ඇමති කිව්වා ඊට පස්සේ නැවත ඒ කොටස් 4කට බෙදපු රජුරෝ නැවත කොටස් 2කට බෙදනවා. 2කට 3කට බෙදනවා. ඒ කියන්නේ එක තව කොටසක් එක කොටසකට එකතු කරනවා. එතෙන්දි මහ ඇමති ඇයි බුද්ධ පූජාව තියන්නේ නෑ මහ ඇමති මම අද බඩගින්න ඉන්නවා. අද බුද්ධ පූජාව තියෙනවා. මම මගේ කොටසක් කියලා. එතෙන්දි එහෙම කියද්දි මහ ඇමතිට කියන්න පුළුවන් එහෙනම් මගේ කොටස වෙන් කරන්න කියලා. මහ ඇමති කිව්වා එහෙනම් රජතුමනි මගේ කොටසක් ගන්න. අශ්වයත් ඔළුව වනලා කිව්වලු අශ්වය කොටසක් ගන්න. මේ සම්පූර්ණ කෑම පාර්සලයේ බුදුහාමුදුරුවන්ගේ රූපය සිතින් මවාගෙන ගල්තලාවක තියලා බුද්ධ පූජාව තියෙනවා. ඒ පින්කමත් අර පින්පොතේ ලියලා තියෙනවා. ඉතින් අර චූටි පින්කමක් නිසා පින්පොතේ අවසානයේ ලියලා තියෙනවා. අවසානෙටම ලියපු පින්කම. ඒ පින්කම ලිව්වට පස්සේ තමයි ඒ මොහොත රජුරවන්ට ලැබිලා පෙන්නලා තියෙන්නේ. ඒ කියන්නේ තමන් උච්චර අපහසුතා මැද්දේ වුණත් ඒ අපහසුතා රැකගෙන දරාගෙන තමන් බොහෝම සංයමයකින් යුක්තව හිත සංසුන් කරගෙන බුද්ධ වන්දනාව කළා. ඒ තමන්ගේ ළඟ තිබිච්ච සුළු ආහාරය බුදුහාමුදුරුවෝ පූජා කරපු එක හිතේ තිබුණා. ඒ අවස්ථාවට ගියා රජුරෝ. ඉතින් බුදුහාමුදුරුවෝ මේ දුටුගැමුණු රජුරෝ කියලා කියන්නේ හරි ප්‍රතිපත්තිකරු කෙනෙක්. කිව්වොත් කිව්වා තමයි. ඒ නිසා දැන් මිරිස වැටිය දාගැබ හදන්නෙත් ඒකනේ. මිරිස් ව්‍යංජනයක් වළඳන්නට සිදු වුණා බුද්ධ පූජාව තියන්න අමතක වුණා. එහෙම වෙනවනේ. ඒකට
ඒකට වැරද්දට වැරදි කිරීමක් වශයෙන් තමයි මිරිස වැටිය දාගෙන හිටියේ. ඒ වගේ හරි ප්‍රතිපත්තිකරු රජ කෙනෙක්. ඉතින් එතුමාට අර ලොකු පින්කම් අතර අර සුළු පින්කම් තමයි මතකයට ආවේ. ඒක තමයි හිතට කාවැදිච්ච පින්කම. එහෙම තියෙනව නේද? සමහරුන්ට කොච්චර ලොකු පින්කම් කරත් හිතට කාවැදිච්ච පින්කම්. ඒව තමයි මතකෙට. ඒකෙම තමයි අනිත් පැත්ත. නේ? ඔය හොඳ වගේම තමයි නරකත්. දැන් මිනී මරපු කෙනෙකුට නම් ඒ කර්මය සිහිපත් වෙන්න පුළුවන්. කර්ම නිමිති වශයෙන් ඒ මිනී මරන්න උපකාර කරපු පිහිය මතක් වෙන්න පුළුවන්. එතකොට ඔන්න ඒ අයගේ ජීවිතේ එතකොට දිව්‍ය ආත්ම භාව ලැබෙන්නේ ඒ අයට. සතර අපායේ කොහේ හරි තැනක තිරිසන් ආත්මෙව අවීචියට යන්න තරම් ඒක බලවත් නෑ. අවීචියට වගේ යන්නේ ආනන්තරේ පාප කරපු අයනේ. තිරිසන් ආත්ම භාවයකට යන්න පුළුවන් නේද? අන්න ඒ වගේ තමයි. මේක අපි හොඳට දැනගෙන තියාගන්නට ඕනේ. ඉතින් අද දවසේදී මේ පියතුමාට පින් සිද්ධ වෙන්න ධර්ම දානමය පින්කම් ඔබලා සිදු කරගන්නට යෙදුන අපේ ජීවිතයට වැදගත් කියන ධර්ම කාරණා ටිකක් අද දවසේදී දැනගෙන ගත්තා. දැන් කල්පනා කරන්න සන්ධ්‍යා කාලයේදී විහාරස්ථානට පැමිණිලා පන්සිල් සමාදන් වුණා. ඒ වගේම සම්බුදු පූජාව පවත්වන්නට යෙදුන ගිලන් බුදු පූජාව ඒ වගේම කරගන්න. මේ සෑම ආකාරයෙන්ම උපදවා ගන්නට යෙදුණු සියලුම කුසලාංශ ධර්මයන් විවිධ දින අතකට ඉහතදී මේ පරිලෝකයන් යෙදුණු ලක්ෂ්මී නෝනාගේ සදාදරණීය ආදරණීය සම්පූර්ණ ඒ වගේම චන්දී උලසිංහල නෝනාගේ ආදරණීය පියතුමා මංගල මහත්මියගේ ආදරණීය මාමණ්ඩිය හිමාල පුතුණුවන්ගේ ආදරණීය සීයා ඒ වගේම අනිකුත් ඥාතීන් තමන්ගේ ඥාතීත්වයන් සිහිපත් කරන්න ඥාතිවරයා හිතවතා අපේ චන්ද්‍රසේන විජේසුන්දර දායක මහත්මයා හරියට බණ අහපු කෙනෙක් ඒ වගේම සිංහල භාෂාවට හුඟක් ලැබි කෙනෙක් ඒක නිසා නිතරම ඒ විතරක් නෙවෙයි පාලි භාෂාවට අපිට මතකයි මම විජිත හඳුරොත් එක්ක නිවසේ පිරිත් දේශනා කළ ආශිර්වාද කරන්න ගියපු අවස්ථාවකදී මගේ එක්ක කතා කරා මේ මොකද්ද ජය පිරිත් හරි පිරිත් සූත්‍ර දේශනාවක් ගැන කතා කරා මට මතක හිටියට ජින පංජරය ගැන සාකච්ඡා කරා ජින පංජරය කියලා කියන්නේ මොකක්ද කියලා නේද දැන් අස්ති පංජරය කියලා කියන්නේ ඇට සැකිල්ල කියන එක ජින පංජරය කියලා කියන්නේ මම එතෙන්දී එතුමාත් එක්ක කතා බහ කරද්දි මට තේරුණා එතුමා මේක දැනගෙන අහන්නේ මන් ටිකක් කියනකොට ඊටු ටික සම්පූර්ණ කරනවා. ඒකනේ හාමුදුරුවෝ මේ ශරීරයම කියන්නේ ඉතින් රහතන් වහන්සේලාට අපි බාර දීලානේ තියෙන්නේ. හදයේ අනුරුද්ධෝච හදවත කාටද අනුරුද්ධ හාමුදුරුවෝ බාර දීලා තියෙන්නේ. සාරිපුත්තෝච දක්කිනේ දකුණු පැත්ත අපේ ශරීරයේ සාරිපුත්ත හාමුදුරුවන්ට. හදයේ අනුරුද්ධෝච සාරිපුත්තෝච දක්කිනේ කොණ්ඩඤ්ඤෝ ජනපාමුක්කෝ මංගලෝ පුරුෂ මේ විදිහට මේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ට මේ පිටපැත්ත ඒ වගේ ඒ විතරක් නෙවෙයි මොකද්ද බුදුහාමුදුරුවන්ට ඇස් බාර දීලා තියෙනවා. ඒ වගේ දැන් මේ සූත්‍ර දේශනා කිව්වේ මේ ඉන්ෂුරන්ස් මොනවත් නැති කාලේ නේද? ඒක නිසා මිනිස්සු මේ ශරීර සෞඛ්‍යයෙන් අපි දුර්වල වෙච්ච වෙලාවට ජින පංජරයේ දේශනා කළානේ මේ රහතන් වහන්සේලාගේ ගුණයන්ගෙන් මගේ ශරීරයේ නිරෝගී භාවය ලැබේවා කියලා. ඒ ආශිර්වාදය ලබා ගත්තා. ඒකයි ජින පංජරය කියන්නේ. මේ අස්ථි පංජරයෙන් මේ ශරීර කූඩුවම අපි ජින බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට බාර දීලා තියෙනවා. ඒක ඉතින් අපි මේ සාකච්ඡා කරන්නට තියෙනවා. ඒ වගේ ඊටමත් සියුම් තැන් එතුමා නිතර පරිශීලනය කළ නිතර ඒව ගැන හොයලා බලලා කටයුතු කරන ස්වභාවයක් ඊටමත් බුද්ධිමත් ලෙස බෞද්ධ ක්‍රමයට අනුව බණ දහම් අධ්‍යයනය කරමින් බොහෝම ඉවසීමෙන් යුක්තව නේද හැමෝගෙම වර්ණනාවන් හැමෝගෙම දේවල් කතා බහ කරමින් නේද හැමෝම ගැන අවධානය යොමු කරමින් ඉතාමත් හොඳ ගුණගරුක ජීවිතයක් ගත කරන්නට යෙදුන ඉතින් චන්දිනෝනත් මාතෘපස්ථානයේ පීතෘපස්ථානයේ නිවැරදිව කරගන්නට යෙදුන මංගල මහත්මියත් එක්ක එකතු වෙලා හිමාල පුතුණුවන් එක්ක ඔබ හැමදෙනාම ඒ පියතුමාට උපරිමයෙන් සත්කාර සම්මාන කරා
මුළු රාත්‍රිය පුරාම චන්දිනෝන හිටිය තාත්තත් එක්ක නේද? දවල් දවස පුරාම අම්මා නිින්දක් නැතුව නේද? ඒ තාත්තත් එක්ක අවසාන කාලේ තනි කරන්නේ නැතුව පැය 24 පුරාම පිළි දේශනා ශ්‍රවණය කරන්න. ඒ වගේ කරපු හොඳ දේවල් මතක් වෙන විදිහට එතුමාට අහන්න සැලැස්සුවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා එතුමා හොඳ ස්ථානයකට යන්න ඇති කියලා. එතුමාගේ පරලෝක ජීවිතය ආලෝකමත් භාවයට පත් වේවා. ඉතින් අපේ යුතුයකමක් කියලා මේ විදිහට පින්දහම් කළා එතුමාට පින් අනුමෝදන් කරන්න. හෙට දවසේදී දානමය පින්කම් සිදු කළා. එතුමාට පුණ්‍ය අනුමෝදනා කරනවා. දැන් කල්පනා කරන්න සෑම ආකාරයෙන් උපදවා ගන්නට යෙදුණු සියලුම කුසලානිසංස ධර්ම. ඊට කලින් අපි මේ මතක වස්ත්‍ර පූජාවක් කරමු. පින් අනුමෝදන් කරන්න ඉස්සෙල්ලා මතක වස්ත්‍රය අල්ලගන්න අම්මත් එක්ක. දිගහැරලා අල්ලගන්න. දිගහැරලා නොවන්න වාඩි වෙනවා. දිගහැරලා අල්ලගන්න. අනේ මම අල්ලගත්තා නේ. කාල කතානං මේ ඥාතිනං චන්ද්‍රසේන විජේ සුන්දර මහා සයස්ස පුඤ්ඤත්තාය ඉමං මතක වත්තං භික්ඛු සංඝස්ස දීම කාල කතානං මේ ඥාතිනං චන්ද්‍රසේන විජේ සුන්දර මහා සයස්ස පුඤ්ඤත්තාය ඉමං මතක වත්තං භික්ඛු සංඝස්ස දීම කාල කතානං මේ ඥාතිනං චන්ද්‍රසේන විජේ සුන්දර මහා සයස්ස පුඤ්ඤත්තාය ඉමං මතක වත්තං භික්ඛු සංඝස්ස දීම ඔන්ලයින් එකට පොඩ්ඩක් පෙන්නන්න පුළුවන්. ඔව් මෙතනින් පෙන්නන්න පුළුවන්. මතක වස්තු පොඩ්ඩක් ඒගොල්ලන්ට අනුමෝදන් වෙන්න ෆොටෝ එකක් ගන්න දැන් පොඩ්ඩක් ගන්න අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitva nirucchanti te sammup samosukho අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitva
සංූප සමුසුකෝ අනිච්චවත සංකාරා උපාද වය ධම්මිනෝ uppajjitva niruccanti තේසං රූප සමුසුකෝ හොඳයි මේ අවස්ථාවේදී අද දවසේ සෑම ආකාරයෙන් උපදවා ගන්නට යෙදුණු සියලුම කුසලානිසංස ධර්මයන් මෙට දින කිහිපයකට ඉහතදී මේ පරිලෝක යන්නට යෙදුණු චන්ද්‍රසේන විජේසුන්දර ආදරණීය සියතුමා ආදරණීය සීයා මාමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයා ඇතුළු වර්ණ පරම්පරාණියන්ට හැම කෙනෙක්ම මේ පින් අනුමෝදන් වේවා කියන අදහසින්ව පැන් මාඩමින් පින් අනුමෝදන් ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ යතා වාරි වහා පුරා පරිපූර්ණති සාගරං ඒවමේවයිතෝ දින්නම් පීතානං උපකප්පති යුන්නමේ උදකං වත්තං යතා නින්නං පවත්තති ඒවමේවයිතෝ දින්නම් පීතානං උපකප්පති චිතං පත්තිතං ත්වේහං කිප්පමේව සමිජ්ජතු සබ්බේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසෝ යතා මනියෝති රසෝ යතා එනම් ඔබලා හැමදෙනා ආශිර්වාද මහිතී සූත්‍රය දේශනා කරන පිළිතුරන්න නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්බුද්දස්සේ සිරිදිති මති තේජෝ ජය සිද්ධි මහිද්දි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ද්වත්තිං සමහා පුරිස ලක්ඛනානුභාවේන අසීත්‍යං ව්‍යංජන ලක්ඛනානුභාවේන අට්ඨුද්දර සත මංගල ලක්ඛනානුභාවේන චප්පන්න රත්යානුභාවේන කේතුමාලානුභාවේන දස පාරමිතානුභාවේන දස උපපාරමිතානුභාවේන දස පරමත්ත පාරමිතානුභාවේන සීල සමාධි පඤ්ඤානුභාවේන බුද්ධානුභාවේන ධම්මානුභාවේන සංඝානුභාවේන තීජානුභාවේන ඉද්ධානුභාවේන බලානුභාවේන ඤෙය්‍ය ධම්මානුභාවේන චතුරාසීති සහස්ස ධම්මස්කන්ධානුභාවේන නව ලෝකුත්තර ධම්මානුභාවේන අට්ඨංගික මග්ගානුභාවේන අට්ඨ සමාපත්‍යානුභාවේන චල විඤ්ඤානුභාවේන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛානුභාවේන සබ්බ පාරමිතානුභාවේන රතනත්‍රය සරණානුභාවේන ත්වයං සබ්බ රෝග ශෝක උපද්දව දුක්ඛ දෝමනස් උපායාසා විනස් සබ්බ සංකප්පා ත්වයං සමිජ්ජන්තු දීඝායුකෝ හෝතු සතවස්ස සමග්ගිකෝ හෝතු සබ්බදා ආකාශ පබ්බත වන භූමි තටාකගං මහා සමුද්ද ආරක්කක දේවතා සදා තුම්මේ අනුරක්කං සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන බුද්ධ රතනං ධම්ම රතනං සංඝ රතනං තින්නං රතනානං ආනුභාවේන චතුරාසීති සහස්ස ධම්මස්කන්ධානුභාවේන පිටකත්තයානුභාවේන ජින ශාවකානුභාවේන සබ්බේ තේ රෝගා සබ්බේ තේ භය සබ්බේ තේ අන්තරාය සබ්බේ තේ උපද්දවා සබ්බේ තේ දුන්නිමිත්
සබ්බේ තේ අවමංගලා විනස්සන්තු ආයු වඩ්ඩකෝ ධන වඩ්ඩකෝ සිරි වඩ්ඩකෝ යස වඩ්ඩකෝ බල වඩ්ඩකෝ වන්න වඩ්ඩකෝ සුඛ වඩ්ඩකෝ හෝතු දුක්ඛ රෝග භය වේරා සෝකා සබ්බේ උපද්දව අනේකා අන්තරායාපේ විනස්සන්තු ච තේජසා ජය සිද්ධි ධනං ලාභං සොත්ති භාග්‍යං සුඛං බලං සිරියායුච වන්නෝච භෝගං බුද්ධීච යසවා සතවස්සාච ආයුච ජීව සිද්ධි භවන්තු තේ ධර්ම ශ්‍රවණානි සම්සිංහ දිනාටම නිර්වාණය උපසක් වේවා එන්නේ පිළිතුරකට ගහගන්න තෙරුවන් සරණයි අඳුරනේ. තෙරුවන් සරණයි ලලිත තෙරුවන් සරණයි හම්බුනේ. අතගස්සල් පූජා කරන්න තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි පදාට පිළිපද පූජා කරනවා. ඔන්ලයින් එකටත් අතගස්සන්න දැකලා දැන් හැමෝම අම්මා ඉන්නවා අනිත් අය නෑ අම්මා ඉන්න දෙන්න අනිත් අය ඉන්නේ පිළිතුරකට ගහගන්න